මේ වැඩසටහන අපි කෙරුවත් මේ වැඩසටහන කවදා හෝ යන දවසට සමහරට අපි කලාවෙන් සම අරගෙන ඉන්න පුළුවන්. එහෙම නම් හිතන්නේ. ඉතින් ඒක නෑ ජීවිතේ විශ්වාස නෑ. ජීවිතේ කියන එක ඇත්තටම විශ්වාස නෑ. කලාවෙන් සමු ගන්නට කලින් අපිට සම්මාන සහතික කියන එක දෙනවා නම් අර ඒ මනුස්සයාගේ හිතටත් හොඳයිනේ. මේක ඇත්තට මේක හොඳ වැඩසටහනක්. අර අපිට අර පරණ දේවල් ඔක්කොම ආයි එකින් එක නිකන් මේ දන්වලක් වගේ මතක් වෙනවනේ. අපි ආයෙත් තාරුණ්‍යට යනවා. අපි ආයෙත් තාරුණ්‍යට යනවා. රූපවාහිනී මුල්ලඟදීදී කන්දකිතර නාට්‍ය මතකද? කන්දකිතර නාට්‍යයේ කුමාරි. ඇත්තටම ඇය කුමාරිකාවක්. ඇය නම කුමාරි පෙරේරා. මම මගේ වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් අක්කේ. ආයුබෝව වේවා ප්‍රවීණ. අක්කා කියන්නේ හරිම සුන්දර නිලියක්. මම ගොඩාක් අය අක්කව දැකලා තියෙනවා. මම ඉතින් හරි ආසයි ඇත්තටම කුමාරිය අක්කව මේ වැඩසටහනට ගන්න. මම ගොඩක් ආසාවෙන් හිටියා. ඉතින් මම හරි බයෙන් කතා කරේ අක්කාම ප්‍රෝග්‍රෑම් එකට. එයිද දන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම අක්කා මේ හරිම නිහතමානී විදියට හරි ප්‍රවීණ මං එනවා කියලා කිව්වා. ඒක නිසා තමයි අද දවසේ අක්කව මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නුවේ. අක්කා ගොඩාක්ම කලාවට සම්බන්ධ වුණේ ටවර් හෝල් පදනමෙන්නේ. ඔව් මොකද ඒකට හේතුව ප්‍රවීණ මගේ අම්මයි තාත්තයි සුප්‍රකට ටවර් හෝල් නළු නෙලි යුවලක් සහ ගායක ගායිකා යුවලක්. එල්.කේ. සෝමකාන්තා ටී විල්බර්ට් පෙරේරා කියලා දෙදෙනා. ඉතින් ඒ ටවර් හෝල් ආభాෂය තමයි මටත් තිබුණේ. මං වෙනත් තැනකට ගිහිල්ලා මේ නාට්‍ය කලාව ගැන එහෙම හැදෑරුවේ නැහැ. පොඩි කාලේ ඉඳලම මම අවුරුදු 7 දී තමයි වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිස්න ජිනාගේ චරිතය රඟපෑවේ. නීතිඥ ජෝන් ද සිල්වා සුරින්ගේ. ඉතින් ඒ තව හෝල් වේදිකාවේ. ඉතින් මම ඒ කාලේ ඇත්තට මම හිතුවේ නෑ මම මේ නිලියෙක් වෙන්න එහෙම නැත්නම් ගායිකාවක් වෙන්න එහෙම අදහසක් තිබුණේ නෑ මට. මට තිබුණේ මේ ගුරුවරියක් වෙන්න. මම හරිය කැමැත්තෙන් හිටියා ගුරුවරියක් වෙන්න. නමුත් කොයි හැටි විතත් ගුරුවරියෙක්ගේ පැත්තට යන්න මට ලැබුණ නැහැ. ඊට ප්‍රථමයෙන් මම මතක් කරන්න ඕනේ මගේ පවුලේ සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. අයියලා. එක අක්කා ඉන්නේ. අක්කයි මමයි. මම බාලයා. ඉතින් ගායනා වාද්‍ය විශාරද ටී ෂෙල්ටන් පෙරේරා මගේ දෙවනි අයියා. දෙවෙනි අයියා. ඔව්. ලොකු අයියාත් කලාවට සම්බන්ධයි. මෙයා දෙවෙනි අයියා. අනිත් අයත් ඔක්කොම කලාවට සම්බන්ධයි. ඒ කියන්නේ කලා පරම්පරාවක් සැබවින්ම. අක්කත් එහෙමයි. අක්ක ටවර් හෝල් ශිල්පිනියක්, ඇය ගායිකාවක්, සරලගී ශිල්පිනියක්, නෘත්‍යගී ශිල්පිනියක්. ඉතින් ඒක නිසා මට හුඟක්ම ඒ ගෙදරින් තමයි මට අම්මා තමයි මට කිව්වේ දුව මේ දැන් අපි මේ සින්දුවක් කිව්වත් මේ මං අහනවා අම්මේ ඒ මොකේද කියලා මං ඉතින් අහනවා. අවුරුදු 7යිනේ. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි එන් රොම්ලස් ද සිල්වා සුප්‍රකට ටවර් හෝල් තරුවක් ඇය. ඔහු මේ මට කතා කරලා කිව්වා පුතා මම පුරුදු කරන්නම් අම්මට පුරුදු කරන්න බෑ. මම පුරුදු කරන්නම් ඔයාට කියලා. ඉතින් මං හා කියලා මං බාරගත්තට මට එච්චර ලොකු දැනුමක් නැහැ. මේ නෘත්‍යය ගැන මට එච්චර දැනුමක් නැහැ. ඒ වුණාට මම ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ මාමා තමයි යන්න ගහලා පුතා දැන් බලමු වෙස්සන්තරකේ සින්දු ටික බලමු. මම කියනවා අයියෝ මාමේ දැන් නම් බෑ නෑ බෑ කියලා. දැන් කරන්න ඕනේ කියලා කිව්වා. අනේ ඉතින් මම අම්මට කියනවා අම්මේ දැන් ඊට පස්සේ හැන්ද නෑ එපා එහෙම කියන්න එපා. එහෙම කිය ඒගොල්ලන් විතර ඉද්දන්න එපා කියලා. හැබැයි මේ පොඩි කාලේ ඉඳලම අම්මා මට කියලා දුන්නා මිනිස්සුන්ගේ හිත ඉද්දන්න එපා කියන එක. මට අදටත් තියෙන්නේ කවුරු හරි මොනවා හරි කියලා කතා කරාම මම බොහොම ආදරෙන් බාර ගන්නවා ඒක. හැබැයි සමහර වෙලාවට මම හිතනවා මම හරි මෝඩයි. ඇයි මම මේ වගේ දෙයකට හා කිව්වේ? අර මට ඒ වගේ හිතෙනවා. ඉතින් කොහොම වුණත් මගේ ගෙදර දෙමව්පියන්ගේ ආభాෂය නිසා තමයි මම ටවර් හෝල් වේදිකාවේ මුලින්ම රුක්මනී දේවිය තමයි ගීත කෝකිලාවේ රුක්මනී දේවිය තමයි මන්රී දේවිට හිටියේ. එඩි ජූනියර් මාස්ටර් තමයි වෙස්සන්තර රජුරවන්ට හිටියේ.
එතකොට ජෝජික බමුණට හිටියේ එන් රොමලස් ද සිල්වා. සුප්‍රකට තරුවක්. ඉතින් ඒ කණ්ඩායම තමයි මගේ වටා මූලික වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම අවුරුදු 7 දී ඒකෙන් මට ලොකු දැනුමක් නෑ මේ ගීත කෝකිලාවේ රුක්මනී දේවියද මේ මට එහෙම දැනුමක් තිබුණේ නෑ. ඊට පස්සේ මම ඒ ටවර් හෝල් නාට්‍ය 20ක විතර මම රඟපෑවා. සිවම්ම දනපාලකේ මම අශෝකමාල මං කරේ. විදුරේ කේරන්දති අම්මා ඒ වගේ ඒ තිබිච්ච ඒ නාට්‍ය මම කරා. මට හැවි ආසයි හැබැයි ඔතෙලෝ. ඉතින් මේ වගේ නාට්‍ය මම ඒත් කරද්දි මම බලනවා මේ නාට්‍ය කොච්චර අමාරුද. මේ කාලේ මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද මේක කෙරුවේ කියලා. අදටත් මං හිතන්නේ නූර්ති ගීත කියන එක බොහොම අමාරු දෙයක්. හැම කෙනෙකුටම නූර්ති ගීත ගායනා කරන්නත් බෑ. ඒකේ අර දැනුමක් තියෙන්න ඕනේ, පළපුරුද්ද තියෙන්නත් ඕනේ. ඉතින් මම ඒ විදිහට අවුරුදු 7 ඉඳන්ම නූර්ති ගීත අවුරුදු 7 ඉඳන්ම නූර්ති ගීත තමයි මම ඉස්සෙල්ලා නූර්ති ගීත පුරුදුනා විතරක් නෙවෙයි රංගපෑවෙත් තව හෝල් වේදිකාවේ තමයි මම රංගපෑවේ. මූලික රංග. ඊට පස්සේ 1963 තමයි මම මේ ප්‍රසිද්ධ වේදිකාවට ආවේ. ප්‍රසිද්ධ වේදිකාවට 1963 එතකන් මම කරේ අර නූර්ති ගීත. නූර්ති තමයි මම කරේ. හරි ආසාවෙන් හැබැයි මම ඒක කරා. සමහර මේ චරිත මට ගැලපෙන්නේ නැහැ. එතකොට මට කරන්න තියෙන්නේ අර මේ මනමේකේ පොතේ ගුරා වගේ ඇවිල්ලා එතකොට ඒකට කියන්නේ සූත්‍රධාරි. සූත්‍රධාරි ඉස්සරහට ඇවිල්ලා ඒ ගීතේ ගායනා කරනවා. දැන් ওই පద్මාවතී වගේ නෘත්‍යයක් මට මේ රංගපාන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පద్මාවතී බිසෝ තමයි ඒකේ ප්‍රධාන චරිතය. එතකොට මම පොඩි වයස නිසා මම කරේ සූත්‍රධාරිගේ චරිතය. ඒ වගේ ශ්‍රී වික්‍රමෙත් එහෙමයි. පසු කලකදී මම ශ්‍රී වික්‍රම අනුලා බුලත් සිංහලත් එක්ක අනුලා තමයි හැලේපොළ කුමාරි හාමි කරේ. මම පුස්සල්ලේ කුමාරි හාමි එතකොට කරේ. අර ඒ වගේ මම ගොඩක් කර මුහුකුරා යනකොට මට ඔන්න ඒ චරිත වලට මට කරන්න පුළුවන් කියලා හිතනකොට මම ඒ චරිත කරා. එතකන් මම කරේ සූත්‍රධාරෝ වගේ පොඩි ඒවා. හැබැයි ඉතින් ඒ වාරි මේ ටවර් හෝල් වේදිකාව කියන්නේ හරි සංයමයකින් තමයි කරන්න ඕනේ. හැමදේම මම හිතන්නේ අපි හැමෝමත් එක්ක එකතු වෙලා අනිත් එක දැන් පුහුණු වීම කටයුතු වලට පවා මේ අපි තනියම ඇවිල්ලා එහෙම පුහුණු වෙන්න බෑ. අනිත් කණ්ඩායමත් එක්ක තමයි සහයෝගය ගිහිල්ලා ඇවිල්ලා අනිත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා දැන් අම්මා කියනවා දැන් අද පුහුණු වීම තියෙනවනේ. දුව ලෑස්ති යන්න කියලා කියනවා. මම එතකොට ටක් ගාලා ලැබිට ගාලා අර පොත් ටික පැත්තකින් තියලා මම අම්මට කියනවා අම්මේ නම් ඉස්කෝලේ වැඩ ටිකක් තියෙනවා මම ඇවිල්ලා ඒ ටික කරන්නම් කියලා දුවනවා. ඊළඟ අර රියසල් එක ඉවර වෙලා ඇවිල්ලා තමයි ආයි පොත් ටිකේ වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා මේ ටවර් හෝල් නූර්ති වලින් එන ඕනෑම දැන් අපේ කලා ලෝකයේ ඉන්න උගක් ජනප්‍රිය අය ඉතාමත් නිහතමානීව ඒ අය බැලුවත් වේදිකාවෙන් ආපු අය තමයි. එතකොට අක්කා මනෙම්මේ සිංහබාහු ඊට පස්සේ ද රංගනයට දායක වෙන්නේ. නෑ මනමේ කරේ මම 1972. ඒ වෙනකොට මම හුඟක් දුරට ඇවිල්ලා. 1972 අපි ඔය ලානෙල් වෙන්ට් එකේ මේ රංග ශිල්ප ශාලිකාවේ කෝස් එකක් කරලා අපි කරේ. අපිට නිකන් එකපාරට මේ මනමේ කුමාරිට එහෙම එන්න බෑ. ඉතින් ඒකත් අර ඉරිකෑලි 3ක් කියන නාට්‍ය බලලා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් ගෙදරට ඇවිල්ලා අම්මගෙන් ඇහුවා. මෙයා මනමේ කුමාරිට හොඳයි. මොකද මම ඒ දවස්වල 56 කරේ ට්‍රිලිෂියා. ට්‍රිලිෂියා බේකොන් තමයි ප්‍රධාන චරිතය කරේ. ඉතින් බොහොම කෙට්ටු චරිතයක්. ඉතින් එතකොට ඇහුවා ඇවිල්ලා අම්මගෙන් කැමති. අම්මා නම් ඉහි මුදිනින්ම අම්මා කැමතියි කිව්වා. අම්මා මම කිව්වා අම්මේ මම දන්නෙත් නෑ මම කිසි දෙයක් නෑ ඒකට කමක් නෑ. මට කිව්වා ඉස්සෙල්ලා ගිහලා වදින්න කියලා. මේ ඒ කියන්නේ ප්‍රොෆෙසර්ට එච්චර ගරු කරනවා. අද කාලේ වගේ නෙමෙයි. ඉතින් මේ අම්මා කිව්වා ඉස්සෙල්ලා ගිහලා වදින්න කියලා. ඉතින් මම ගිහලා වැන්දා. වැඳලා ඊට පස්සේ කිව්වා දුව කැමතිද මගේ මේ නාට්‍යයට එන්න? මම කිව්වා මම කැමතියි. මට ඉස්සෙල්ලා අම්මා කිව්වා කැමතියි සර්. හරි මම එක්කන් එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් ලයනල් වෙන්ට් එකට ගිහලා එතෙන්දී ධම්මජාගොඩ මහත්තයා ඒගොල්ලන් කිව්වා මේ එකපාරට පුරුදු වෙන්න බෑ. ඉස්සෙල්ලා මේ ගීත පුරුදු වෙලා ඉන්න ඕනේ කියලා. හැම ගීතයක්ම වගේ එකක් නෑර පුරුදු වුණා අපි. අදටත් දැන් අපිට මොකක් හරි දැන් මම මේකේ කිව්වහම අර තමුන්ගේ චරිතේ විතරක් නෙවෙයි. අනිත් චරිතවලත් ගීත ඔක්කොම අපි කටපාඩම් කරගෙන ඒක ඔක්කොම මතකේ තියාගෙන ඉන්න ඕනේ.
ඉතින් එහෙම තමයි මම හුඟක් කළා. සිංහ බාහුවත් එහෙම තමයි. ඒ කාලෙම තමයි සිංහ බාහුවත් කරේ. සිංහ බාහුව එකෙත් මට කිව්වා සිංහ බාහුව එකේ සිංහ සීවලි බලා ගන්නකො කියලා. ඉතින් මම හා කිව්වා. ඉතින් අර බොහොම මේ සුන්දර දේවලුත් තියෙනවා. ඒකේ මේ මොකද එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මට කිව්වා මේ ඉස්සෙල්ලා මේ ගායනා කරන්න ඉස්සෙල්ලා සරිගම පදනිස කියන්නකො කිව්වා. එතකොට මං අම්මගේ මූණ දිහා බැලුවා. බලලා මං ඇහුවා කියලා. ඉතින් අම්මා කියන්න කියලා. මොකද ඒ වෙනකොට මම ටිකක් ගෙදර මට දැන් ඔය සර්පිනායක මේ වාදනය කරලා අර මේ අම්මලා මේ ගීත ගායනා කරන මං අහලා තියෙනවනේ. ඉතින් අම්මා කිව්වා පුතේ කියන්න කියලා. ඉතින් මගේ නොතේරුම්කම මේ මම ඇහුවා මේ සරච්චන්ද්‍ර මහත්තයාගෙන් ඇයි සර් මේ සරිගම පදනිස කියන්නේ ඇයි? මට සින්දු කියන්න පුළුවන් නේ කිව්වා. ඔව් හරි එහෙනම් සින්දුවක් කියන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ මං මේ හේමමාලි මූර්ති ලෝනා මිරාජගේ කිව්වා. භාගයක් කියනකොට එයා කිව්වා හරි එහෙනම් හොඳයි. මේ එහෙනම් ඔයා මේ ගීත පුරුදු වෙන්න ඇවිල්ලා මේ හැමදාම එන්න ඕනේ. ඊයසල්ලා මං කිව්වා හරි මම එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් ධම්මජාගොඩ මහත්තයා තමයි ශාලිකා අධ්‍යක්ෂ හිටියේ. ඉතින් හැමදාම අපි ඉස්කෝලේ ගිහිල්ලා එනවා. ඉස්කෝලේ නැති දවස් වලට අපි උදේන් එනවා. බත් එහෙකුත් අරගෙන එනවා. විජේනන්දසිරි මම ජයලක් මනෝරත්න. මගෙත් එක්ක තව මේ හිටියා මනමේ කුමාරි අපි දෙන්නෙක් පුරුදු වුණා. ඉතින් සන්ධ්‍යා මල්ලවාරච්චි කියලා. ඉතින් එයා උදේ මල්ලවාරච්චිගේ නෝනා ප්‍රොෆෙසර් උදේ මල්ලවාරච්චිගේ. ඉතින් එයා කිව්වා කුමාරි එම්මනම් අපි දෙන්නම් පුරුදු වෙමු. මම දන්නේ දැන් ඒක ටිකක් අඩුයි කියලා ප්‍රවීණ මට හිතෙනවා. දැන් දෙන්නේ මොකටද දෙන්නේ පුහුණු වෙන්නේ එක්කෙනෙක්ට මගර කරදරයක් හදිස්සියෙන් දැන් මනමේ කියන නාට්‍ය ටිකක් අමාරුයිනේ ගමන් තාලා ඒ කොහොමනේ. එතකොට නිකන් හරි හිම්බිරිස්සාවක් හැදුනොත් එතකොට ගායනා කරන්න බෑ. එතකොට අරයවටක් ගාලා එයා එන්න කියනවා. එයාත් එක්ක රඟපාන්න යනවා. ඒක නිසා ඉතින් මේ ඒක තමයි දෙන්න පුරුදු කරන්නේ. වැඩි රජුරුත් දෙන්නෙක් හිටියා. ඉතින් ඒක නිසා ඒ කාලේ හැම වෙලාවෙම තව කෙනෙක් නැතුව තව කෙනෙක් පුරුදු කරලා තියෙනවා. ඉතින් මේ අනිත් එක එහෙම මේ මන් දන්නේ දැන් එහෙම පුරුදු කරනකොට ටිකක් පොඩි චකිතයකුත් තියෙනවා. අනිත් එක දැන් එහෙම කෙනෙක් පුරුදු කරනකොට ටිකක් අකමැති වගේ හිතෙනවා. අපි ඒ කාලේ එහෙම නෑ අපි කැමති. මොකද දැන් හදිසියෙන් හරි අපිට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණු උණක් ගැනුණු වැස්සර තෙමිල උණක් ගත්තොත් බය නෑනේ අර ඉන්නවනේ කියන එක අපිට මතකේ තියෙනවා. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට අපි දෙන්න තමයි ඇවිල්ලා පුරුදු වුනේ. ඉතින් හරීම ඒ ශාලිකාවේ ගත කරපු ජීවිතය හරිම සුන්දරයි. ඒක අක්කට වයස කීයද? එතකොට දැන් මම මේකට එනකොට මට දැන් අවුරුදු 7යි. එතකොට අවුරුදු 17ක් 16ක් විතර ඇති. එච්චර ලොකු කාලයක් නෑ. නමුත් මම මට ගොඩක් ආස මේ මම කැමති දැන් අපි ඔක්කොම එකට එකතු වෙලා බත් කන්නේ එකට වෙනම ගිහිල්ලා කන්නේ නෑ. බත් එක ලිහාගෙන ඔක්කොමල්ලා එකට අත දාලා අර කැම්පස් වල වගේ අත දාගෙන කනවා. විජේනන්දසිරි දේවිකා අපි ඔක්කොම එකට. අනිත් එක මේ අපේ තිබුණා මේ අපිට ડોક્ટર සරච්චන්ද්‍ර කියලා දෙනවා මේ දැන් චරිතයට එන්න කලින් කිසි දෙයක් කල්පනා කරන්න එපා. උලන් ගෙවල් වල ප්‍රශ්න ඒක මුකුත් කල්පනා කරන්න එපා. ඕගොල්ලෝ මේ චරිතයටයි දැන් මම යන්න ඕනේ. දැන් මම මේ චරිතයටයි දැන් මං යන්නේ කියලා ඒක ගැන අවබෝධයෙන් ඉන්නවා මිසක් වෙන දේවල් කිසි දෙයක් හිතන්නේ. ඒක සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගෙන අනිත් එක මේ අපිට වෙන දේවල් හිතන්න දෙයක් නැහැ. මේ ඒ කියන්නේ මේ දර්ශන කරනකොටත් එහෙමයි අපි ඇඳගෙන කරගෙන ඔක්කොම එක එක්කෙනා පුටු පෙළට තියලා තියෙනවා. ඒ පුටු වල අපි වාඩි වෙලා ඉන්නවා. ඊළඟ චරිතයට අපි යන්න ඉස්සෙල්ලා අර දැන් අපිට පේනවා අර මේ චරිත දැන් මේ කුමාරයා එනවා. එයා ඇවිල්ලා එයා කඩුව අරගෙන ඒ කරනවා. ඒ ඔක්කොම බලන්න දැන් ඊළඟට මමනේ යන්න තියෙන්නේ. මේ කුමරියගේ නම දුලා. ඔව්. ඒ අර ගීතෙන් තමයි ඒක කියන්නේ නැත්නම් හුඟක් දෙනෙක් ඒක දන්නේ නැහැ. මේ කුමරිය කියන මිසක් දුලා තමයි යාගේ නම. ඉතින් අර මම ගිහිල්ලා මං දැන් කොහොමද හැසිරෙන්නේ? මගේ තාත්තත් මෙතන ඉන්නවා. නමුත් මම මේ කුමාරයාට කැමති. නමුත් මගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කොහොමද? අර ඒව බොහොම සංයමයකින් තමයි අපිට ඒ දවස්වල කියලා දුන්නේ. හැබැයි ඒ කියලා දීපු එක තමයි අපි මෙච්චර දුරට මේ කලාවේ එන්නත් අපිට හේතුව. ඉවසීම නිහතමානීකම තමයි ඉස්සෙල්ලාම අපිට පුරුදු කරන්නේ.
ඒ නිහතමානීකමයි මම දන්නේ අපි කෑකෝ ගහන්නේ ඒ මුකුත් නෑ. අර බොහොම හොඳට අර ඒ කියලා දෙන ටිකත් අනිත් එක ගමන් තාලා අර මේ යන විදි අපිට ගමන් තාලා පුරුදු කරන්න ධර්මදාස සර් කියලා කෙනෙක් හිටියා. වෙනම එක්කෙනෙක්. ඉතින් එයා අපිට කියලා දෙනවා ගමන් තාලා මේ විදිහටයි යන්න ඕනේ කියලා. ඉතින් මද්දලේ ගහනකොට අපි මේ විදිහට තමයි ඉතින් අපි යන්න ඕනේ. වෙන වටපිට බල ඒව මුකුත් නෑ. මම හිතන්නේ ශාලිකාවේ ඉගෙනගත්ත දේවල් වල ප්‍රතිඵල තමයි අපිට ඉදිරියේදීත් අපි මේ භාවනාවක් වගේ තමයි. ඇත්තටම සංගීතය කියන්නේ භාවනාවක්නේ. ඉතින් අර සංගීතයට මේ සංගීතය නොදන්න කෙනෙකුට ඒක අපි කොච්චර කිව්වත් ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි. සංගීතය දන්න කෙනාට ඒක තමුන් භාවනාවක් වගේ තමයි අතන ඉඳගෙන තමුන් ඊළඟ චරිතයට මම දැන් මෙහෙමයි යන්න ඕනේ. මම මේ විදිහට කියනවා. දැන් මනමේ කුමාරයා එනවා. මම ඒකට බලන්නේ කොහොමද? දැන් වගේ මනමේ කුමාරයා දිහා එක එල්ලෙම බලන්නේ නැහැ. බොහොම තාත්තා ඉන්න නිසා බොහොම බයයි. ඉතින් බොහොම අර පක්ෂපාතී තාත්තට බොහොම අර හුඟකන්දී මොකද තාත්තා කියනවා මෙයා මේ මනමේ කුමාරයා මේ මෙච්චර කල් හොඳට ඉගෙන ගත්තා මෙතන. ඉතින් ඒක නිසා මම මේ දුවට සරණ පාවා දෙන්න. ඒ ඔක්කොම කිව්වත් එයාගේ හිතේ කැමැත්ත තියෙනවා. නමුත් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. ඒවා බොහොම හරිම සියුම් තමයි ඒවා කරන්නේ. මම හිතන්නේ මම හුඟක් ඉගෙනගත්තේ ශාලිකාවෙන්. ඊට පස්සේ අක්කා මොකද? ඊට පස්සේ තමයි මම මේ ප්‍රසිද්ධ වේදිකාවෙන් පස්සේ තමයි ටෙලි නාට්‍ය වල ඒවට. හැබැයි ඒවා එන්න ඉස්සර වෙලා මේ අපිට මේ දැන් ඉන්දියාවේ මහාචාර්යවරුන් ඇවිල්ලා ඉගැන්නුවා. ඒ 1972 73 ඉගැන්නුවා. එතකොට තව හොල් රඟහල පදනමේ තිබුණ කණ්ඩායමකට මේ එන්න කියලා ඔක්කොමල්ලා නාට්‍ය කරන අයට මේ කැමැත්තක් තියෙනවා නම් එන්න කියලා. මමත් ගියා ඒකේ. ගිහිල්ලා මේ අදටත් තියෙනවා මේ ප්‍රේමදාස මහත්තයාම තමයි අස්සම් කළා. සහතිකේ ඉවරුණාම මාස 3ක් අපි කරා ඒ සහතිකේ. ඉතින් මේ මං හිතන්නේ මම ආපු ගමන් මග හැරිලා ආපහු බැලුවොත් හරි සුන්දරයි. හරිම සුන්දරයි. ඒ කියන්නේ අද කාලේ ලැබෙන්නේ නැති දේවල්. අද කාලේ අපිට ලැබෙන්නේ නැති දේවල් තමයි දැන් කෝපි කඩේ කරන කාලෙත් මම කෝපි කඩේ කරන්නත් ඉස්සෙල්ලා මේ ස්වාධීන රූපවාහිනී සේවයේ මාස 3ක මේ කෝස් එකක් කරා. ඒ කියන්නේ හැම දෙයකම කෝස් එකක් කරලා තමයි හැම එකකම අද එහෙම නැහැ. අද ඉතින් එහෙම ඉගෙන ගන්න තැනකුත් නැහැනේ දරුවන්ට. එහෙම අර ඉගෙන ගන්න ඇත්තටම මේ දැන් අපේ කාලේ හොඳයි. දැන් ඉතින් එහෙම ඉගෙන ගන්න තැනක් නැහැ. මේ හරියට ඉතින් ඉගෙන ගන්න තැනක් නැහැ. ඉතින් ඒක නිසා මේ ස්වාධීන රූපවාහිනී සේවෙත් අපේ කෝස් ඩිරෙක්ටර් හිටියේ ඇන්ඩ්‍රු ජයමාන්න මහත්තයා. එයා රඟපෑමට වැඩි අපිට කැමරා එකක් කොහොමද? ටූ ෂොට් එකකට යන්නේ කොහොමද? අනිත් කෙනා කවර් එකක් කොහොමද යන්නේ? ටූ ෂොට් එකෙන් ටූ ෂොට් එකට කැපෙන්න බෑ. අර ඒ වගේ පොඩි දේවල් අපිට කියලා දුන්නා. ඒ නිෂ්පාදනය ගැන. අපි ඒකත් ඉගෙන ගත්තා. ඒ හැම එකක්ම ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔව් එතකොටනේ අපිට අර කව කෙනෙක් කපන්නේ නැතුව කැමරාවෙම දැන් අපි හිටගෙන ඉන්න දැන් සමහර වේදිකාවල අපි ඉන්නවා මේ වේදිකාවේ නම් ඉතින් තව කෙනෙක් පිටිපස්සෙන් හිටියට අපිට මේ අපිට පේන්නේ නැහනේ. නමුත් මේ රූපය මේ දැන් අපි රූපරාමුව ඇතුලේ ඉන්නකොට අපි දැනගන්න ඕනේ ඊළඟට ඉන්න එක්කෙනාව මේ කවර් වෙන්නේ නැති වෙන්න අපි ඉන්නේ. ඉතින් අර ඒ වගේ දේවල් නම් ගොඩක් අපිට අපි ඉගෙන ගත්තා. ඒම මම හිතන්නේ ඒව ඉගෙන ගන්න නැතුව ඉතින් මේ වගේ තැන් වලට එන්න අමාරුයි. අක්කා කලා පවුලකින් ඇවිල්ලා ඊට පස්සේ අක්කා වේදිකාවේ ගොඩාක් දුර ඇවිල්ලා ඊට පස්සේ අක්කා රූපවාහිනියට කොහොමද මේ රූපවාහිනී ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වුනේ? ඔව් රූපවාහිනී ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නට ඉස්සෙල්ලා ඒ කාලේ හිටිය අක්කර 5 කියන මේ නාට්‍යයේ අනුම වත්තලදිනිය එයාගේ මහත්තයා රංජිත් අයියා අපිට කිව්වා මේ කුමාරි මේ රූපවාහිනී අර සම්බන්ධීකරණ නිවේදිකාවල් ගන්නවා කියලා තියෙනවා. නිකන් පුළුවන් නම් දාලා බලන්න ඕගොල්ලෝ කියලා කිව්වා. මං කිව්වා සම්බන්ධීකරණ නිවේදිකාවල් කිව්වේ නෑ. එතකොට මේ ඕගොල්ලෝ මේ දැන් ප්‍රවෘත්ති වලට දැන් ඒ වගේ ඕගොල්ලෝ මේ ඉදිරිපත් වෙලා ඒවා කියවන්න ඕනේ. දැන් තියෙන්නේ ප්‍රවෘත්ති ළඟට දැන් තියෙන්නේ කාටුන් වැඩසටහන් අර ඒ වගේ කියවන්න ඕනේ කියලා. මම කිව්වා කමන්නේ කොහොම හරි කමන්නේ නිවුස් වලටත් ඔව් නිකන් දාලා බලන්නකො කියලා කිව්වා.
ඉතින් මම පොඩි ඇප්ලිකේෂන් එකක් පුරවලා දැම්මා මගේ කලා ජීවිතය ගැන අරන්න කියලා මම දැම්මා. ඊට පස්සේ මට එන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ගියා ඉන්ටර්විව් එකට මම ගියා. ගියාම සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා ඉන්ටර්විව් එකේ. දැන් ඉතින් මට බයක් හිතුණා මේ කණ්ඩායම දැකලා දැන් මට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා කමන්නේ කියලා. මම අර මේ සාමාන්‍යයෙන් මම මගේ ජීවිතේ මම කවදාවත් කිසිම දෙයක් ගැන මම යන්න බැරි වුණා නේද කියලා අර එහෙම මම පස්සට නෑ මම එහෙම පුළුවන් නම් ගියා ආවොත් ආවේ නැත්නම් ඒකට කමක් නෑ. ඉතින් ඊට පස්සේ මම මේ ගියාම ඒකේ හිටියා මම හිතන්නේ 1000ක් විතර හිටියා කට්ටිය ඇවිල්ලා. හැබැයි ඔක්කොම කැම්පස් ළමයි හිටියේ. දැන් එතෙන්දි මට පොඩ්ඩක් පොඩි චකිතයක් ආවා. දැන් මම කැම්පස් ගිහිල්ලා නෑ නේද? මේ ඔක්කොමල්ලා ඉන්නේ කැම්පස් එකම කමක් නෑ කියලා මං ගියා. ගියාම ඒගොල්ලෝ දුන්නා ප්‍රවෘත්තියක් දුන්නා කියවන්න. ප්‍රවෘත්තියක් මං කියෙව්වා. ඊට පස්සේ කිව්වා මේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කිව්වා අපි කියමු ආයුබෝන් වැඩසටහන කියලා. දැන් ඔයා මෙහෙම ඉඳගෙන ඉන්නවා. ඔයා ආටිස්ට් කෙනෙක්ව අඳුරලා දෙනවා ඊළඟට. කොහොමද ඔයා අඳුරලා දෙන්නේ කියලා. අර ඒ වගේ ක්ෂණිකව ඒ වෙලාවේ මං කෙරුවා. ඒකත් මං කෙරුවා. ඊට පස්සේ කළා හරි අපි දන්නන්නම්. අපි දන්නේ ගෙදරට ලියුමකින් දන්නන්නම්. ඉතින් මං ආවා මං හිතුවා මෙච්චර දෙනෙක් ඉන්නවා නම් ලස්සන ළමයිත් ඇවිල්ලා හිටියා. ගොඩාක් ලස්සන ළමයි ඇවිල්ලා හිටියා. හැබැයි අර කැමරා එක ඔන් කරලා ලයිට්ස් දැම්ම ගමන් ඒගොල්ලෝ පොඩ්ඩක් තිගැස්සෙනවා. බය වෙලා දැන් අපිට එහෙම නෑ අපි වේදිකාවේනේ. ඒ නිසා අපිට ඒක එච්චර ගාණක් තිබුණ නෑ. ඉතින් අපිට ලයිට්ස් ඔන් කරත් ඒක අපිට එච්චර මේක නෑ. අපි මේවර සමහර ළමයි අස්තික වැහැවුවා. ඉතින් සමහර ළමයි අර බයටත් එක්කලා අර ඒ වගේ පොඩි අපහසුකම් තිබුණා. කොහොම හරි ඒකෙනුත් අපි 50ක් තේරුණා. ඔව් 50න් 25ක් තේරුණා. 25න් 6 දෙනෙක්ව තේරුණා. ඒ 6 දෙනාට මමත් ඇතුළත් වුණා. ඊට පස්සේ මේ ඒගොල්ලෝ කිව්වා ඇවිල්ලා මේ වැඩසටහන් කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ බලාගෙන ඉන්න කියලා ඇවිල්ලා. ඔව් රූපවාහිනී බලන්න. එතකොට මම ගිහින් බලන් හිටියා ආයුබෝන් වැඩසටහන. ප්‍රේමකීර්ති මේ එක පසු කලකදී ප්‍රේමකීර්ති මමයි රවි ජෝන් ඒ අපි ඔක්කොම වනමලි අපි ඔක්කොමලා මේ ඉඳගෙන ඊට පස්සේ අපි ආයුබෝන් වැඩසටහන කරා. ඊට පස්සේ මම මේ රූපවාහිනී නිවුස් කියන්නත් මම දැම්මා. හැබැයි මම 8 නිවුස් එක කිව්වේ නෑ. මම 5 නිවුස් එකට මං ඒ කියන්නේ අක්කා මේ දැන් වේදිකාව වගේම නිවේදිකාවකුත් වුණා කියන එක. නිවේදිකා. ඉතින් මට අර බයකුත් නැහැනේ. ඒක නිසා මම කිව්වා හරි මම 5 නිවුස් එක මං කියන්නම් කියලා. මොකද 8 නිවුස් එකේ දැන් සුමනා නෙල්ලම්පිටිය ඒගොල්ලෝ තමයි හිටියේ ඒ දවස්වල. ලොකු දැවැන්තයෝ. ඉතින් මේ ඒගොල්ලෝ නිවුස් එක කියලා ඉවර වෙච්ච ගමන් එහා පැත්තේ කිට්ටුවෙන්ම ඉන්නවා අපි. ඉඳලා මේ අපි කියනවා මේ සවස් 5ට මේ සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වෙන සවස් 6ට 5යි 5ට කාටුන් වැඩසටහන හරි ආවා. අර ඒව දැන් වගේ මේ යන්නේ නැහැ රූපවාහිනියේ මේ ටයිටල් එක යන්නේ නැහැ. ඔව්. අපි ඇපිය වෙලා කියන්න ඕනේ. ඒක තමයි සම්බන්ධීකරණ නිවේදිකාව කියලා ඒගොල්ලෝ. ඊට පස්සේ ඒක කරගෙන ගියා. ඒකත් දිගටම ඊට පස්සේ ඒ අතරේ ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා නිවුස් එකත් 5 නිවුස් එක කියන්න කියලා. ඊට පස්සේ 5 නිවුස් එකත් කිව්වා. කොච්චර කාලයක් එහෙම නිවුස් කිව්වා? කොහොමද අවුරුදු 5ක් 6ක් විතර හිටියා. අවුරුදු 5ක් ඔව් නිවුස් කිව්වා ආයුබෝන් වැඩසටහන කරා. ඊට පස්සේ මේ උරස වින්දන කියලා මේ ගීතවාණි කොමල රේඛා ඒ කියන්නේ මියුසිකල් ප්‍රෝග්‍රෑම්ස් වල ඇපිය වෙලා මම ඉන්ට්‍රොඩක්ෂන් එක දෙනවා. දීලා ඉවරෙන් පස්සේ ඊට පස්සේ අර අපි වයලින් මේ ප්ලේ කරන කෙනෙක් නම් එයා ඊට පස්සේ එයත් එක්ක කොයි කාලෙද ඔයා මේකට සම්බන්ධ වෙන්නේ මොකද්ද ඔයාගේ විභාගේ ඉස්කෝලේ කොහොමද අර ඒවා ඊට පස්සේ ආනවා ඒකත් එච්චර ගාණක් නැහැ. ඉතින් ඒ අතරතුරේ තමයි ටෙලිනාට්‍ය කලාවට එන්න ගත්තේ. ඒ අතරතුරේ තමයි ටෙලිනාට්‍ය කලාව. ඒක නිවුස් කියනත් ඔව් නිවුස් කියනත් එක්කම මේ ඊට දැන් ටෙලිනාට්‍ය කලාව පැත්තෙන් බැලුවොත් ඇත්තටම මං හිතන්නේ මට එහෙම අමුතුවෙන්ම ඉගෙන ගන්න දෙයක් තිබුණේ නැහැ. මොකද මං ආවේ වේදිකා නාට්‍ය නිසා මට ඒක එච්චර මේ අමුතුවෙන් මේ ටෙලිනාට්‍ය වලට කොහොමද මේ මම ඉන්නේ කියන එක මගේ එහෙම හිතේ මේකක් තිබුණේ අර වේදිකා නාට්‍ය වල හිටපු නිසා. ඒක හැබැයි ඒකෙනුත් රංගපාපු චරිත වලින් මම හුඟක් මේ ප්‍රිය කරන මම කැමැතිම චරිතයක් තමයි කන්දෙගෙදර. කන්දෙගෙදර. ඒක මම කතා කරන්න ආවේ.
අක්කා කන්ද ගෙදර රඟපෑවා. ඔව්. ඒ ගැන අක්කා ටිකක් කතා කරමු. මේ කන්ද ඔව්. ගෙදර චරිතය ගැන. ආනන්ද අබේනායකගේ කන්ද ගෙදර මේ ඒක මං හිතන්නේ අපි පවුලේ කතාවක් වගේ වුණා. මොකද රම්‍යා රෝහණ බැද්දගේ මහත්තයා ශ්‍රියන්ත ජැක්සන් ඒ හැම කෙනෙක්ගෙම මේ පුදුම මේ ලෙන්ගතුකමක් තමයි තිබුණේ. චරිතේට ඉඳ ඉස්සෙල්ලා දැන් රෝහණ අයියා කියන චරිතේ ඉස්සෙල්ලා මම යාගේ දුවට හිටියේ. මගේ නමත් ඒකේ කුමාරිමයි. එතකොට මම ගොඩක් කැමති වුණා. මම අබේනායක මහත්තයන් අහනවා මහත්තයා මේක කොහොමද දැන් මෙතන වෙන්න ඕනේ? මෙන්න මේ විදිහ. මම මේ චරිතයට හුඟක්ම ප්‍රිය කරේ මොකද එතකොට මගේ දුව ඉන්නවා මට. නමුත් ඒකේ තිබුණේ මට ළමයි නෑ. දරුවෝ නෑ. එතකොට අබේනායක මහත්තයා කිව්වා දැන් ඔයාට දරුවෙක් ඉන්නවනේ. කුමාරි දැන් ඔයා හිතන්න ඔයාගේ දරුවෙක් නැති අම්මා කෙනෙක් ගැන පොඩ්ඩක් ඔයා හිතන්න. ඉතින් මම කල්පනා කරා දැන් මම ඒක කරන්නේ කොහොමද කියලා. මම දැන් ගෙදර ඇවිල්ලත් මම කල්පනා කරා මම කොහොමද එහෙම කරන්නේ අම්මා ඊට පස්සේ මගේම යාළුවෝ දෙතුන් දෙනෙක් කිව්වා අරයට මේ බබාලා නැහනේ කුමාරිය හරි දුකෙන් ඉන්නවා රෙම කියලා. මම ඊට පස්සේ ඒක අහගෙන මම ඒ එල්ලේ ගෙදරට ගියා. ගිහිල්ලා මම බලනවා දැන් මෙයා කොහොමද හැසිරෙන්නේ. මෙයා දරුවෙක් නැතුව එයා කොච්චර වේදනාවෙන් ඉන්නේ. අර එතනින් මම පොඩ්ඩක් ඉගෙන ගත්තා. අර ඒ වගේ දේවල් වලින් මොකද මේකේ අර කන්ද ගෙදර එකේ එක මේකක් තියෙනවා එක කොටසක් තියෙනවා. ජැක්සන් ඇන්තනි ඇවිල්ලා කියනවා දැන් මෙයාට බබා හම්බෙන්න ඉන්න මගේ වයිෆ්ට අම්මට කියනවා බබා හම්බෙන්න ඉන්නේ කියලා. එතකොට ඒ කියන අතරේ පෙන්නනවා මේ කුමාරිගේ මූණ පෙන්නන්නේ නැහැ. දැන් මෙයාට බබෙක් හම්බෙන්න ඉන්නවා. දැන් එතකොට අම්මා මෙයාට ගොඩක් ආදරේ වෙයි. නමුත් මට එහෙම දරුවෙක් නැති නිසා මගේ අම්මා මට ආදරේ නැහැ. අර ඒක තමයි මූණෙන් මම ඒ වගේ පොඩි දේවල් වලින් ඇත්තටම මම හිතුවා ඇත්තටම මේ දරුවෝ නැති අම්මලා මොනතරම් වේදනාවක් දුකක් ඌලනවද කියන. දැන් ඒ මම කරපු හැම චරිතයකටම මම කැමතියි ගොඩක් කැමතියි. තව චරිතයක් මම කරා මේ එක් මුර්ගාංගනාවියක් කියලා. ඒ මුවැත්තියක් කියන එකලු ඒකේ තේරුම. ඉතින් ඒකේ අම්මා. ඒකේ මං අම්මට සසන්තිගේ අම්මට හිටියේ. එතකොට ඒකත් මම බදුල්ලේ අපි මේ රූගත කරේ බදුල්ලේ. එතකොට බදුල්ලේ ගිහිල්ලා සතියක් ඉන්නවා අපි. ඉඳලා එනවා. එතකොට ඒ යනකොටත් දැන් මම කල්පනා කරා මේ මම බදුල්ලේ ගිහිල්ලා ඉන්නකොට දැන් මේ මට ඉන්නේ දුවෙක්. සසන්ති දැන් මට ඉන්නේ දුවෙක්. සිරිල් අයියා තමයි හිටියේ මගේ මහත්තයාට. ඉතින් මම කල්පනා කරනවා අනේ මෙයා මේ දැන් මගේ දුවෙක් වුණාට දැන් මෙයා පොඩ්ඩක් අර මේ වැරදි පැත්තකට යන්නේ. එයා මේ කියන දේ අහන්නේ කුඩු බොනේ කියන එහෙම යාළුවා. දැන් මම කල්පනා කරනවා රැට දැන් මගේ ඉන්නෙත් මට දුවෙක්. දැන් මගේ දුවත් මේ වගේ විදියට හැසිරුණොත් එහෙම මට දරා ගන්න පුළුවන් වේද? එහෙම හිතලා තමයි මම අර චරිතයට යන්නේ. එතකොට මම හිතනවා මට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් වුණා. අවසානයේ අන්තිමට වෙන්නේ ඒ අම්මට පිස්සු හැදෙනවා. ඒ අම්මා පිස්සුවෙන් අන්තිමට තාත්තත් නැති වෙනවා. ඉතින් හොඳට ඉන්න පවුලක් හොඳට සල්ලිකාර පවුලක් අන්තිමට අර දුව අර ළමයාත් එක්ක යාළු වෙලා නිසා මේ අවසානයේ දුව පැනලා යනවා. ඊට පස්සේ මේ අම්මට පිස්සු හැදෙනවා. සනත් සමරනායකගේ ස්ක්‍රිප්ට් එක. ඔව් සනත්ගේ ස්ක්‍රිප්ට් එක. අම්මට පිස්සු හැදුනට පස්සේ දැන් මම ඒකත් දැන් කල්පනා කරා දැන් මම කොහොමද පිස්සු ගෑණියෙක්ගේ චරිතයක් කරන්නේ කොහොමද මම කියලා. එතකොට මේගොල්ලන් කිව්වා මේ කුමාරි අපි දැන් බදුල්ලේ මේ මානසික රෝහලට යන්නේ ලබන සතියේ. කුමාරි ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් අපිත් එක්ක ඇවිල්ලා මේ මානසික රෝගියෝ කොහොමද ඉන්නේ කියන එක පොඩ්ඩක් බලන්න කියලා. මං කිව්වා හා කියලා. ඉතින් මට 아무තු අත්දැකීමක් නෑ ඒක. ඊට පස්සේ මං ගියා. ගිහිල්ලා මං බලන් හිටියා ඇත්තට මට දුක හිතුණා. මට ගොඩක් දුක හිතුණා. සමහර අම්මලා තමුන්ගේ දුව එනකන් මේ අග බලාගෙන ඉන්නවා. අනේ මගේ දුව තාම නෑ නේද කියලා. අර ඒ වගේ වචන මට ඒක හරි වේදනාවක් වුණා. කොහොම වුණත් මම ඒ චරිතෙත් මම බලන් ඉඳලා මට හරි මම ගොඩක් මම හිතනවා සාර්ථකව මම මේ චරිතෙත් කෙරුවා. ඒ කියන්නේ අක්කා හැම චරිතයක්ම මේ චරිතයට සාධාරණයක් කරනවා. ඔව් සාධාරණ කරනවා. අනිත් එක ප්‍රවීණ මම ගිහිල්ලා ඒ චරිතේ ගොඩක් අධ්‍යයනය කරනවා. නිකම්ම ස්ක්‍රිප්ට් එක අරගෙන
කියෝගෙන හරි මම හෙට එන්නම් මේ මම එන්නම් හරි කියලා එහෙම මම කියන්නේ මම ඒක හුඟක් අධ්‍යයනය කරනවා කොහොමද මෙයා මේ වගේ ලයින් එකක් කොහොමද කියන්නේ දැන් මහත්තයා මෙහෙම තරහින් කතා කරනකොට මම තරහ වෙලා හරියන්නේ මම එතකොට බොහොම සුහදත්වයෙන් මම කතා කරන්න ඕනේ අර ඒ වගේ ඒ වගේවට මම මේ කියෝ ගන්න ඕනේ පිටපත මම ඒගොල්ලන්ගෙන් ඉල්ලනවා මට පිටපත පොඩ්ඩක් දෙන්න මහත්තයෝ මම ඒක පොඩ්ඩක් කියවලා තමයි දෙන්න ඕනේ කියලා මම එහෙම කියනවා ඉතින් මේ සමහර ඉතින් කියනවා ඒ පිටපත කියවන්න ඕනේ පිස්සු ගෑණිගේ චරිතයක් නෑ මම කියනවා නෑ උඹට එහෙම බෑ කියලා අවසානයේ මම ඒ බදුල්ලේ ගිහිල්ලා මේ පිස්සු වාට්ටුවටත් ගිහිල්ලා හිටියා ඒ වාට්ටුවේ දෙතුන් දෙනෙක් ආවා ඇවිල්ලා මම හැවුවා මේ කවද්ද ආවේ කියලා නිකන් එකපාරට මම ඇහුවා සැරෙන් වගේ කවද්ද ආවේ කියලා හැවුවා දැන් මම කිව්වා මම අද තමයි ආවේ හොඳයි පොඩි දඬුවමක් දෙනවා මේ පිස්සු කතා කරන්නේ දැන් ඉතින් මට බයයි ඉතින් මම කිව්වා මොකද්ද දෙන දඬුවම ඕම්ම මින්දකෝ ඕම් මින්ද තෙල් වගේක් තියනවා ගෙනත් ගන්නම් කිව්වා දැන් ඉතින් තෙල් වගේක් දාලා මෙහෙම අතට ගෑනු කෙනෙක් ඔළුවට මගේ දැම්මා කන්දයි මට ඉන්න බෑ මං කිව්වා ඇති නේද කියලා ඕම ඉන්නවා ඊට පස්සේ අනිත් වටපිටාවේ ඉන්න ඒගොල්ලෝ කුමාර මුකුත් කියන්න එපා සමහරවිට මේගොල්ලෝ ගහන්නත් පුළුවන් ඒ වගේ පිස්සු දැන් මම බැලුවා දැන් මේක හරි ලෙඩක් නේ මං කියලා සද්ද නැතුව නිකන් හිටියා ඊට පස්සේ ඒ රෝහලේ හිටි අනිල් ජාසිංහ මහත්තයා තමයි ඒ දවස්වල හිටියේ ડોક્ટર අනිල් ජාසිංහ එතකොට අනිල් ජාසිංහ මහත්තයා බැඳලා හිටපු නෝනාගේ නංගි මං අඳුරනවා ඉතින් මේ මම කිව්වා මේ අනිල් ජාසිංහ මහත්තයා අපේ ඒ බදුල්ලේ රෝහලේ ඉන්නේ මේ අනේ කුමාරියක ගිහිල්ලා හම්බෙන්නකෝ කියලා. මං කිව්වා හරි මං හම්බෙන්න කියලා. ඉතින් මම ගියා යනකොට මං ඇහුවා අර යන්නේ ડોක්ටර්ද කියලා ඇහුවා මොකද? ඔව් ડોක්ටර් තමයි දැන් යන්නේ. දැන් ওই වෝඩ් විසිට් කරන්න යන්නේ. ඇයි ඔයාට මොකද තියෙන්නේ කිව්වා. මං කිව්වා නෑ මං පොඩ්ඩක් අඳුරන මං පොඩ්ඩක් කතා කරන්න. නර්ස්ලා කිව්වා හරි කියලා කතා කරන්න. මං දැන් ටක් ගාලා ගියා ડોක්ටර් ළඟට. ගිහලා මං කිව්වා ડોක්ටර් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කිව්වා. ඇයි කියලා ඇහුවා අනිල් ජාසිංහ මහත්තයා. ඉතින් මම දැන් ඇඳලා ඉන්න ඇඳුමත් අර පිස්සුන්ගේ ඇඳුමක් නේ. කොණ්ඩෙත් අවුල් වෙලා ඔක්කොම පිස්සුන් අර පිස්සු අඳින අර මේ ඇඳුමක් වගේනේ මම ඇඳලා ඉන්නේ රෙද්දකුත් එක්කලා. එතකොට එයා මෙන් බල්ලා ඇහුවා "ඇයි මොකද්ද කියන්නේ තියෙන්නේ" කියලා ඇහුවා. මම කිව්වා "ડોක්ටර් පොඩ්ඩක් ඉන්නකෝ චුට්ටක් මට කතා කරන්න ඕනේ" කියලා. හරි කියලා නර්ස් මෙයාව දාන්නකෝ අර 20 වෙනි වාට්ටුවට දාලා ඉන්ජෙක්ෂන් එක ගන්නකෝ කියලා. මම කිව්වා නෑ ડોක්ටර් මට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ හරි පළවෙනි දවසේ එන අය ඔක්කොම ඔහොම තමයි කියවන්නේ කියලා. දැන් ගියා. මම දැන් පස්සෙන්ම දිව්වා. මම මෙයා කාමරේට ගිහලා දොර වහගත්තා. මං කාමරේට ගහුවා. කොහොම මොන කරදරයක්ද මේ කරන්නේ අම්මා කිව්වා. මං කිව්වා ડોක්ටර් මම පිස්සියෙක් නෙවෙයි. එන්න ඊට පස්සේ ડોක්ටර් අනිල් ජාසිංහ දොර ඇරියා. කවුද ඔයා? පස්සේ මං කිව්වා අනේ ડોක්ටර් මම කුමාරි පෙරේරා. මේ ડોක්ටර්ගේ වයිෆ්. අනේ මට සමා වෙන්න කුමාරි මම හිතුවේම මේ දැන් මෙතන ඉන්න මේ පළවෙනි දවසට ආවම ඕම තමයි මට පිස්සු නෑ මේගොල්ලෝ මට ඉන්ජෙක්ෂන් ගහනවා කෑග ගහනවා ඒක නිසා මම එහෙම කිව්වේ අනේ මට සමා වෙන්න නෑ මං කිව්වා කමක් නෑ ડોක්ටර් මම හවසට දැන් මම ඉවර වෙලා මේ ඕෆ් වෙලා එනවා මේ අනේ එන්න කුමාරි මේ පැත්තට කියලා පස්සේ අනිත් කට්ටියට කිව්වා අනේ ඕගොල්ලෝ කට්ටියම එන්න කියලා වෙල පස්සේ ඊට පස්සේ තේ මේසයක් එහෙම දාලා කතා කරා ඉතින් දැන් මම කල්පනා කරා දැන් ඒව ඇත්තටම ඒ වගේ චරිත දැන් ඒගොල්ලන්ට ඒක එච්චර සාමාන්‍ය දෙයක්. නමුත් අර දැන් අපි එහෙම හිතන්නේ නැහැ. අර ඒ වගේ ඉතින් අකරතැබ්බල් වලට ඉතින් සිද්ධ වෙනවා. අක්කත් එක්ක කතා කරන්න පොඩ්ඩක් අපි විවේකීව අක්කගේ නෘත්‍ය ගීතයක් අහමුද? ඔව් පුළුවන්. නෘත්‍ය ගීතයක් ඉතින් අර කියන්න ටිකක් මේ අපහසු මේ ශ්‍රුතියක් හරියට කනට නැති නිසා කමක් නැහැ මම කියන්න. ඔව්. නීතිච චාල්ස් ඩයස් චූරින්ගේ විදුර නෘත්‍යයේ තමයි මේ ගීතය. විදුර නෘත්‍යයේ විමලා දේවි කියන චරිතය. ඒ කියන්නේ මේ විමලා දේවි කියන්නේ අම්මා එරන්දතිගේ අම්මා. එයාට මේ ආස හිතෙනවා විදුර පඬිතියන්ව ගෙන්නලා මේ බණහඬ. නමුත් ඒකට අවස්ථාවක් උදා කරලා දෙන්නේ නැහැ. උදා කරලා දෙන්නේ නැති නිසා එයා කියනවා මට දොළ දුකක් තියෙනවා විදුර පඬිතියන්ව ගෙන්නලා බණහඬ. මොකද එයා මට බලන්න ඕනේ කියලා. ඔව්. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා එහෙනම් හරි කමන්නේ. එහෙනම් ගෙන්නන්න කියලා එයාව ගෙන්නුවාම මෙයා වැඳලා කියනවා අනේ මට ආසයි ඔබතුමාගෙන් බණහඬ.
මම ඒකටයි මේ නාග භවනට එන්න කිව්වේ කියලා. ඒකේ එයා සින්දුවක් කියනවා දම්වැසි වස්සන ලෝකේ විදුර පඬි නොදක විය මාලය සෝකේ විදුර පඬි රෝගලීලා දක්වලා ප්‍රයෝගෙන් ගෙන්වමිය පඬිතුම මෙම නාලොව ගෙන්වමිය පඬිතුම මෙම නාලොව ශ්‍රවණ කරනසේ මధుර බණ කතා එතුමාගේ විදුර පඬි ශ්‍රවණ කරනසේ මధుර බණ කතා එතුමාගේ විදුර පඬි දම්වැසි වස්සන ලෝකේ විදුර පඬි. හරිම ලස්සනයි අක්කේ. අර ශ්‍රුතියක් නැති නිසා ටිකක් කියන්න අපහසුයි. නැත්තම් ගීතයක් ගායනා කරන්න බැරි කම නැහැ. නෑ අනිවාර්යයෙන්. දැන් එක්මුරුගාංගනාව යනකොට පස්සේ අක්කා මොකද්ද මේ කරපු නාට්‍ය මොනවාද? ඊට පස්සේ මම හුඟක් නාට්‍ය කෙරුවා. එක්මුරුගාංගනාවියක් එකට පස්සේ මම උදේකාන්තගේ ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටිය ජැක්සන් තමයි තුමුල්ලේ පද්මෙට හිටියේ. මම එයාගේ බිරිඳ. ඉතින් මම ඒ චිත්‍රපටියට එන්න ඉස්සෙල්ලත් මම අවුරුදු 7යි මට වෙසතුරු සිරිත කියන චිත්‍රපටියේ මම රඟපෑවා. ෂේන් ගුණරත්න තමයි අධ්‍යක්ෂණය කළේ. ඒකෙත් මට අවුරුදු 7යි. කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අම්මා කිව්වා දුව මෙතන ඉඳලා අර පේන තැනට ඔයා මේ බෝනිකාව මෙහෙම තුරුළු කරගෙන අඬාගෙන යන්න කියලා. ඉතින් මම කල්පනා කරා දැන් අඬාගෙන යන්නේ කොහොමද අම්මේ? නෑ ඔයා නිකන් අඬාගෙන යන්න. ඔය ඔක්කොම මිනිස්සු දාලා ගිහිල්ලා ඔයාවත් කවුරුත් බාර ගන්න කෙනෙක් නෑ. ඔයා දාලා යනකොට කොහොමද දැන් අම්මා නැතුණාම කොහොමද ඔයාට? මං තේරෙන්නේ නෑ. අක්කා ඉස්සෙල්ලම චිත්‍රපටියට කරේ වෙසතුරු සිරිත. ඊට පස්සේ තමයි ආයේ ගිනි අවි තමයි ගිනි. ඔව් ඒකේ ඊට පස්සේ සුජාගේ රහස කියලා චිත්‍රපටියක් රඟපෑම අම්මා රඟපෑවේ. ඒ මේ අර ගඟක නානවා. ඉතින් අම්මා මාවත් පොඩි එක්කෙනෙක් නිසා මෙහෙම තියලා නාවනවා. මම ඉතින් අර අනිත් ඒගොල්ලෝ නාන ගම මාත් මෙහෙම බල ඉතින් සබන් ගන්නවා. මම කිසි දෙයක් දන්නේ නැහැ. තේරෙන්නේමක් නැහැ. කැමරා කොහෙද තියෙන්නේ ඒව මුකුත් මන් දන්නේ නැහැ. මං එහෙම තමයි ආවේ. ඊට පස්සේ තමයි මේ ගිනි ගිනි කෙලි චිත්‍රපටියට උදේකාන්තගේ ඒත් උදේකාන්ත ඇවිල්ලා කියද්දිත් මං කිව්වා මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කියලා නෑ එයා කිව්වා නෑ කුමාරි පුළුවන්. හැබැයි මේ චරිතේ ගොඩක් අහිංසක චරිතයක්. තුම්මුල්ලේ පද්ම කියන්නේ බොහොම දාමරිකෙක්. ඔයා එයාගේ වයිෆ්ට ඉන්නේ. හැබැයි ඔයා බය වෙන්න එපා. කිසිම දවසක ඒ දෙන්නා මේ එකට ලං වෙලා කතා කරන්නේ. අතින් ඒව මොනවත් නැහැ. ඔයා හරිය අහිංසක චරිතයක්. අර මේ මිනිස්සයා හැම දෙයකම යනවා වෙඩි තියා ගන්නවා. අර මිනිස්සුත් එක්කල කසිප්පු බිස්නස් එක කරන්නේ. ඉතින් අර ඔයා ඒ වගේ වුණාම ඔයා කොහොමද අසරණ වෙලා ඉන්නේ? ඊට පස්සේ ඇවිල්ලා වෙඩි තියනවා. ගෙදරට ඇවිල්ලා වෙඩි තියනවා. ඉතින් ඒ වෙලාවට ඔයා කොහොමද මං කිව්වා හරියට මං කරන්නම් කියලා. ඒත් මම ජැක්සන්ට කිව්වා ජැක්සන් මම මේ ෆස්ට් ටයිම් වත් එක්ක මේ විදිහට මේ රඟපාන්නේ මට නෑ කුමාරි කන්ද ගෙදර කෙරුවා නම් අපිට මේක මොකද්ද කියලා. එතකොට කන්ද ගෙදර ඉවරයි. කරලා ඉවරයි එතකොට. ඊට පස්සේ මං කිව්වා හරි කියලා හුඟක් ඇත්තටම මේ ඔය හැම කෙනෙක්ම මගෙත් එක්ක රඟපාපු හැම කෙනෙක්ම වගේ මං හිතන්නේ මම හිතනවා මගේ නිහතමානීකම නිසා වෙන්න ඇති බොහෝම සුහදත්වයෙන් තමයි රඟපෑවේ. ඊට පස්සේ අක්කා ගොඩාක් ෆේමස් වෙච්ච නාට්‍යයක් තිබ්බයි කියන එකේ. කෝපි කඩේ. කෝපි කඩේ. කෝපි කඩේත් අපි කරේ මේ ඒකත් අපි කෝස් එකක් කරලා පාඨමාලාවක් කරලා අපේ කෝස් ඩිරෙක්ටර් හිටියේ ඇන්ඩ්‍රු ජයමාන්න මහත්තයා. ඉතින් ඇන්ඩ්‍රු ජයමාන්න මහත්තයා කැමරා අංශයේ හිටියේ. ඇන්ඩ්‍රු ජයමාන්න මහත්තයා කිව්වා අපි ඔක්කොම එකට එකතු වෙලා මේක කරමු. රංගපාන්න කැමති කට්ටිය එකට යන්න. ඉතින් මම කිව්වා මම රංගපාන්නත් කැමති ඇන්ඩ්‍රු මහත්තයා මම මේ ප්‍රොඩක්ෂන් එක පැත්තේ ඉගෙන ගන්න කැමතියි. හරි කුමාරි ඒක ප්‍රේනම් ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ඒකේ මේ සම අධ්‍යක්ෂණය වගේ හිටියේ මගේ හස්බන්ඩ්. ඉතින් ඒක නිසා මේ එයා කිව්වා මේ කුමාරි එනම් මම කරනකොට කරදර කරන්න එපා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න පොඩ්ඩක්. මට වද දෙන්න නැතුව ඔයගොල්ලෝ බලාගෙන.
මම කිව්වා හරි කියලා. ඊට පස්සේ මේ අපි ඒවත් ඉගෙන ගත්තා. ඔය කැමරා අංශය ඔක්කොම ඉගෙන ගත්තා. ඒ සේරම කෙරුවා. කෝපි කඩේත් ඇත්තටම මට හැම කෙනෙක්ම හාමිනා ඔය හැම කෙනෙක්ම මට මේ ඒගොල්ලෝ උදව් කරා. මේ කුමාරි අපි උදේට ඇවිල්ලා ටක් ගාලා අපි බලා ගන්නවා ස්ක්‍රිප්ට් එක බලාගෙන. මෙහෙම කරොත් හොඳයි. මේ විදිහට කිව්වොත් හොඳයි. සරණපාල ජයසූරිය තමයි තාත්තට හිටියේ. දිලිප් රෝහණ තමයි හිටියේ මේ මගේ මල්ලිට. එයා මම ලුණුගල අන්තිමට ටීචින් අරගෙන යනවා කියලා තමයි කතාව අවසන් කෙරුවේ. මොකද මම කිව්වා මේ තේජස් ගුරුගේ මහත්තයාට සර් මේ අවුරුද්දක් කරපුවාම අපි ඇති. අවුරුද්දකට එහා ගියාම සර් ඕනේ නෑ අපි ඒ ඔයගොල්ලෝ කැමති නම් එහෙම කරන්න. මං කිව්වා ඔව් සර් අපි කැමතියි කියලා. ඉතින් අපි ටික දෙනෙක් සරණපාලයි මමයි අපි ටික දෙනෙක් අපි අනිත් කට්ටිය කිව්වා අපි දිගටම ඉන්නම් කියලා. අපි කිව්වා හරි මේ රත්නසුමන පාලටම අපි කිව්වා හරි රත්නකේ කමක් නැහැ. ඕගොල්ලන් එහෙම ඉන්න අපි මේ ටික කරලා අපි ඉවර කරනවා කියලා. ඊට පස්සේ මම මේකේ සත්සර රංගන වලට හිටියා. උගාක් කරා සත්සර රංගන ධර්මාධිකරණය කියලා ඒ මේ ඇන්ඩ්‍රොයිඩ් තමයි එක කරේ. ගොඩක් අක්කා ගුවන් විදුලියේත් ඒ අතර වැඩ කරා. ඒ නෑ ඊට පස්සේ තමයි මම ගුවන් විදුලියට ආවේ. ගුවන් විදුලියට ආවේ මම 1993. 93. එතකන් තමයි රූපවාහිනිය ඔක්කොම කරා. රූපවාහිනියේ මේ ඩබින් වලටත් ටයිටස් තොට වත්ත මහත්තයා ළඟට ගිහලා මම කිව්වා ටයි මහත්තයා මම කැමති මේ ඩබින් වලට. හරි එහෙනම් කමන්නේ. එන ඔය අර පැත්තට යන්නකෝ ගිහින් ඉවරලා අර අනිත් කට්ටියත් එක්ක පුරුදු වුණා මම. පුරුදු වෙලා හැබැයි අර ටයි මහත්තයාගේ එකක් තියෙන හරිම හොඳයි. හරිම හොඳයි නිහතමානී. හැබැයි මම දන්නේ මේ මිනිස්සු කොහොම ඒ පළපුරුද්ද නිසා වෙන්න ඇති. දැන් අපි ගෙදරින් මොකක් හරි දෙයක් වෙලා දැන් උදාහරණයකට ඇත්තටම සමහරවිට මම යනකොට මේ දුව කියනවා අම්මේ මම අද දැන් ඉස්කෝලේ ඉරලා එනවා එකමාරට අම්මා ඉන්නවද ඉතින් මම කියනවා දුව මම ඒ වෙලාවත් නම් එන්නේ ඒකනේ අම්මේ කියන්නේ මම ගෙදර එනවා මම තනියෙන් බත් කන්න ඕනේ ඇවිල්ලා හරි එහෙම කිව්වමද මට පොඩ්ඩක් අප්සෙට් ඒ අවුල ඔළුවේ තියාගෙන තමයි මම අර ඩබින් එකට යන්නේ. ඒතර ඒක තේරෙනවා හරියට. ඒක මම දන්නේ හැබැයි ඒ අයගෙන් තමයි මම ඉගෙන ගත්තේ ඩබින් කරනකොට අපි ගෙදරින් මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා ගිහිල්ලා හිට ගන්නවනේ. කවදාවත් අපිට ඒ ඩබින් එක කරගන්න බෑ. මම ඒක අත්දැකීමෙන්ම මම කියන්නේ. ඊට පස්සේ මේ දැන් මම ගිහිල්ලා කරනවා සුජාතා දියනේ, අභීත දියනේ මම කිව්වා මායා බෝංචි වල ඒ ඔෂින් ඉතින් ඒව කරනකොට මේ ටයි අංකල් මේ පැත්තෙන් නම් කියන කුමාරි හරියට කියුන්නේ නෑ නේද වචනේ. තව එක සැරයක් බලමු කියනවා. නෑ. අද උඹට ඩබින් කරන්න බෑ. උඹේ පැත්තෙන් වරින්කෝ කියනවා. හැබැයි ඇත්තටම අපි බයයි. හරිම බයයි. අතුල රන්සිරිලාල් මහත්තයා තමයි මේ දෙවනියා වගේ හිටියේ. අපි එන ගමන් කියන අතුල මොකක් ප්‍රශ්නයක්. මම දන්නේ මම බලයන්කෝ කියලා. අපි දැන් ගියාම සර් ඇයි? අද මොකක්ද ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාද? ඉතින් මම කියන්නේ නෑ. නැති වෙන්න බෑනේ කුමාරි. කියන වචනේ අතන කියවෙන්නේ නෑනේ. අද කරන්න බෑ. අද වගේ ගෙදර යන්න. නේද අපිට හරි දුකයි එහෙම කිව්වම නේද? ඒ අර හිතේ කේන්තියත් එක්කනේ. හැබැයි කවදාවත් කේන්ති අරගෙන කතා කරන්නේ නෑ. ඉතින් මම කියන නෑ මම ටිකක් නෑ. ටිකක් වෙලා ඉන්න එපා කුමාරි. ගෙදර යන්න. හෙට පුළුවන් නේද? එහෙනම් හෙට ඉන්න කුමාරි. ඒ වගේම ඒ කියන්නේ හඳ කැවීම සම්බන්ධව ටයි මහත්තයත් එක්ක වැඩ කරා. ටයි මහත්තයත් එක්ක වැඩ කරා. අතුල රන්සිරිලාල් මහත්තයා. ඊට පස්සේ ඊළඟ පරම්පරාවත් මං යනවා ගිහිල්ලා මං ඒගොල්ලොත් එක්කත් ගොඩාක් නාට්‍ය කරා. ඊට පස්සේ අක්කා ගුවන් විදුලියත් එතන ඉන්න ගමන් තමයි මං ඊට පස්සේ ගුවන් විදුලියට මම දැන් මෙතනට වැඩි මේ දැන් ගුවන් විදුලිය පොඩි වෙනසක් තියෙනවානේ. ඒ නිසා මං ගුවන් විදුලිය පැත්තට යන්න ඕන කියලා මම ඒකටත් මම පොඩ්ඩක් ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඇප්ලිකේෂන් එක තමයි ඉස්සෙල්ලා වැඩ කරේ ක්‍රීඩා විකාශයේ. ක්‍රීඩා විකාශයේ මේ මම හැබැයි සාමාන්‍යයෙන් මම ඇත්තටම මම ඔය මැචස් වලට අරගෙන මම කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මම කල්පනා කරා දැන් මෙතන මේ වැඩසටහන කරනවා නම් මම හිත උදේට ගිහිල්ලා මම ඒක ගැන පොඩි අවබෝධයක් තියෙන්න බෑ. ඉතින් මම රැට මම මැච් එක බලනවා. රැට මම මැච් එක බලලා උදේට මම පත්තරෙත් ටිකක් බලනවා. අර නම් මෙහෙම ඉතින් හොඳට බලාගෙන ක්‍රීඩා විකාශය තමයි මම වැඩ කරේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ වෙළඳ සේවයට ආවා. ඊට පස්සේ ස්වදේශී සේවය. ඊට පස්සේ මේ NSV රන්මසු රාත්‍රිය කියලා මේ මැද පෙරදිග රාත්‍රියක් කරා. ඒක අක්කා තාමත් කරනවා? තාමත් මම ගුවන් විදුලියට යනවා. තාමත් නිවේදන කටයුතු කරනවා. රංගනින් ඇත්තලාද?
රංගනයෙන් ඈත් වෙලාද? රංගනෙන් ඈත් වෙලා නැහැ. මම දැන් ටවර් හෝල් මේ ෆවුන්ඩේෂන් එකේ ඒකේ දැන් ඒගොල්ලන්ගේ තියෙනවා මේ ටවර් හෝල් නාට්‍ය ජවනිකා කියලා. ඒවේ මම කරනවා දැන් ශ්‍රී වික්‍රම එකේ. මම රාමායනේ කරන්නේ සුපර්ණිකාගේ චරිතය. ඒ මගේ අම්මා 1934 කරපු චරිතයක් ඒක. මගේ අම්මා. මම කලින් අර පොඩි කාලේ රාමායනයේ මම සූත්‍රධාරි වගේ චරිතයක් කරාට දැන් මම ටිකක් ලොකු නිසා මට ඒ චරිතය කරන්න පුළුවන්. එතකොට මම ඒ චරිතේ මම පුරුදු වෙලා ඒ චරිතය තමයි මම කරන්නේ. රාමායනයේ දැන් ඔය නිවේදන කටයුතුත් කරනවා. ඊට අමතරව නිවේදන කටයුතු අමතරව රංගපෑමත් කරනවා. ගීත ගායනයනුත් ඉදිරිපත් කරනවා. ඒ හැම එකක්ම කරනවා. ටවර් හෝල් එකේ මොකද මම හිතුවා ටවර් හෝල් ඒකටත් මම සම්බන්ධ වුණේ අපි ওই කෝස් එකක් කරලා. එතකොට දැන් ටවර් හෝල් එකේ දැන් නවක නළුනිලියෝ ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලෝ ඩ්‍රාමා කෝස් එකක් කරලා ඒගොල්ලෝ ඒකේ ඉන්නවා ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලෝ. ඒ දක්ෂයි. හැබැයි මට දැන් මෑතකදී හම්බුන්නේ නැහැ ඒ කණ්ඩායම. ඔයිට ඉස්සෙල්ලා කණ්ඩායම අපිත් එක්ක වැඩ කෙරුවා. අපිත් එක්ක දැන් අක්කා නව පරපුරයට මොනවද කියන්නේ? නව පරපුරේ අයට දැන් මෙහෙමයි අපේ කාලේ වගේ නෙමෙයිනේ. අපේ කාලේ වගේ නෙමෙයි දැන් කොයි දෙයත් දැන් බලමු අපි ගීතයක් ගායනා කරනකොට ඉස්සර ගුවන් විදුලියේ ගීතයක් එක එල්ලේම ගීතේ කිව්වා ඉවරයි. ආයි කට් කරලා ගන්න දෙයක් නෑ. දැන් එහෙම නෑ. සින්දුව හරි ලේසියෙන් කෑල්ලෙන් කෑල්ල බොහොම හිමින් යන ගමනක් වගේ ඒක යන්නේ. දැන් නව පරපුරේ අය ගායනා කරන්නේ එහෙමනේ. පොඩි කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ ඒ කෑල්ල ඊට පස්සේ ඊළඟ මොන හරි උගුරෙසෙම හිර වුණොත් අර මොන හරි ඒ වගේ දෙයක් වුණොත් මේ එහෙම තියෙනවා. ඉතින් දැන් මම ශ්‍රී වික්‍රම නූර්තියේ 1974 මම ලොකු බණ්ඩගේ චරිතේ මම ඒ වෙලාවේ කෙරුවේ නැහැ. හැබැයි ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්තයා මට කිව්වා ඒ ගිහිල්ලා රෙකෝඩින් එකට කුමාරි මේ එක්කෙනෙක් අඩුයි ඇවිල්ලා කුමාරිට මේ සින්දුව පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් මං කිව්වා බලමුකෝ කියලා මං කිව්වා පුළුවන් කියලා. සින්දුව දෙතුන් සැරයක් බලාගත්තා. බලාගෙන සින්දුව ලොකු බණ්ඩගේ චරිතේ ඒක තාමත් අදටත් තැටි එක තියෙනවා එල්එස් තැටි එක. ඉතින් ඊට පස්සේ මම ගුවන් විදුලියේ නෘත්‍යගී ගායිකාවක් විදියට පරීක්ෂණ වලට ඉදිරිපත් වුණා. සරල ගී. ඊට පස්සේ ඒ අංශිනුත් ඉතින් ඉන්නවා. එතකොට අක්කා දැන් නව පරපුරේ අයට මොනවද කියන්න තියෙන්නේ? නව පරපුරේ අයට නෑ මම කියන්නේ නම් දැන් බොහොම ඉවසිලිවන්තව ඉවසීම කියන එක හුඟක් ඕනේ. අනිත් එක නිහතමානීකම. නිහතමානීකම තමයි මම හිතන්නේ අපිට ලබා ගන්න තියෙන එකම වස්තුව. අනිත් එක අර කෙනෙක්ගේ හිත රිද්දන්න නැතුව මම හිතන්නේ මගේ අම්මගෙන් අපිට ලැබිලා තියෙන එක වෙන්න ඇති. මගේ පවුලේ අනිත් සහෝදරයොත් සමහර වෙලාවට පොඩි දෙයක් වුණත් ඒගොල්ලෝ ටිකක් කෑ ගහනවා. මොකද්ද මේ කියලා. මම ඒත් කල්පනා කරනවා මගේ තාත්තා ටිකක් කේන්ති යනවා ඇති කියලා මම හිතනවා. මොකද තාත්තා නැති වෙනකොට මට අවුරුදු 5යි. ඒ නිසා මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට මතකයි මගේ තාත්තා හරි ලස්සනයි. මේ ටවර් හෝල් එකේ හරිම ලස්සනයි මගේ තාත්තයි රූපෙත් ලස්සනයි. ඉතින් ඒක නිසා අර ටවර් හෝල් එකේ ඉස්සර තිබුණලු රූප රජා කියලා තෝරන එක. රූප රජිනී වගේ රූප රජා. මගේ තාත්තා 4 වතාවක්ම තේරලා තියෙන රූප රජාට. මගේ අම්මා එච්චර ලස්සන නෑ. හැබැයි මගේ අම්මා හරි දක්ෂයි. තාත්තට වැඩි ගීත ගායනයේ එහෙම කියලා වැඩක් නෑ. ඒකෙන් තමයි අක්කටත් මේ දේවල් මටත් ඒක තමයි දැන් ගීත ගායනයේ මම අලුතෙන්ම ක්ලාස් එකකට ගිහිල්ලා එහෙම පුරුදු වුණේ නෑ. නමුත් මම අර ගෙදර මගේ අම්මා කියලා දෙන ටිකයි මාමා කියලා දෙන ටිකයි මම ඒ ටික තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මම අදටත් මේ සින්දුවක් කියන්න ගියාම මම පොඩ්ඩක් පුරුදු වෙනවා. වේලස්සෙන් මම පොඩ්ඩක් පුරුදු වෙලා ඉන්නවා. මොකද ඒක හොඳයිනේ. අපේ හැමෝටම ඒක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා මම නෘත්‍යගී ප්‍රසංගයක් කෙරුවා. මෑත කාලේදී නෘත්‍යගී ප්‍රසංගයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම එතන ඉන්න නිසා මේ කලා සංගමේ ඉන්න නිසා ඒගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ දැන් පුළුවන් නම් ඕගොල්ලන් එක එකනා ඉදිරිපත් කරන්න කියලා නාට්‍ය ඒ වගේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම නෘත්‍යගී ප්‍රසංගයක් කළා. ඒ කියන්නේ ඒක අක්කගේම සින්දු ටික අක්කා ආයේ මගේ ඔක්කොම සේරම නෘත්‍ය ගීත. අක්කා නාට්‍ය වල කරපු නෘත්‍ය ගීත.
ඊට අමතරව මම මේ කරපු ඒවා නැති ඒවායිත් මම මේ නෘත්‍ය ගීත නිසා මොකද කාටවත් මුකුත් කියන්නත් බෑනේ. මේ මගේ ගීත නෙමේ මිනිස්සයා මේ කියන්නේ කියලා කාටවත් එහෙම දොස් කියන්නත් බෑනේ. දැන් අක්කත් එක්ක මට කතා කරනකොට එක තැනකදී කිව්වා අක්කගේ අයියා කෙනෙක් තමයි ෂෙල්ටන් පෙරේරා. ඔව්. ඇත්තටම අපි හරි ආසයි නේද එයාගේ සින්දු වලට. ගායන හා වාද්‍ය විශාරද ටීචර්ට. මගේ පවුලේ අනිත් අයත් කලාවට ගොඩක් සම්බන්ධයි. ඔව්. දැන් මට වැඩිමල් අයියා එයා නැති වුණා ටීරෙක්ෂන් පෙරේරා. එයා තබ්ලිස් කෙනෙක්. එයාගේ පුතා තමයි මේ ඔය විශාරද දැන් කරලා ඉන්න සංගීත විශාරද කරලා ඉන්න. එයා කියන්නේ ෂෙල්ටන් පෙරේරානේ ගොඩාක් මර ගායනයෙන් ගොඩාක් තැනකට නෑ ගායනයේට තවත් දක්ෂයි මේ ඩන්ස්ටන් පෙරේරා කියලා ඉන්නවා මගේ ඊළඟ අයියා. එයාත් ගොඩාක් දක්ෂයි. ඇත්තද? එයාත් ඔව්. ඉතින් අක්කට බැරිද අයියාගේ සින්දුවක් කියන්න? පුළුවන්. කීපද බලන්න. අයියා එදා මේ ප්‍රේමකීර්ති ලියපු ගීතයක් අයියාම මියුසික් කළා. මට පුළුවන් කියන්න. එගොඩා යන්නද? එගොඩා යන මිහිරති වසන්ත. මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතික්වාවේ ගිම්හානේ ගිලන්නේ තනි වී වේදනාවේ මිහිරති වසන්ත කාලේ සිතවිලි සිතුම් සඳල්ලේ නැත වී හිඳින් නිදල්ලේ මිහිරක් කොහෙද ඇත්තේ කිවන මටත් වසන්තේ දාහයගතේ වෙලීලා කඳුලැලි නෙතින් ගලාලා කඳුලැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගියාවේ සොයමින් ගෙවුවතීතේ සෙනෙහසුබෙන් උදා යුගයකි ගෙවා නිමා මිහිරති වසන්ත කාලේ. හරිම ලස්සනයි සින්දුව. හරිම ආසෙතන සින්දු ටිකක් තියෙන්නේ. ඔව් ෂෙල්ටන් අයියා ගායනා කරන සින්දු ඒ සින්දු ඇත්තටම අපිට කියන්න අමාරුයි. ඒ සමහර සින්දු අයියා කියලා තියෙන සින්දු. ඉතින් බොහෝ වෙලාවට මම හිතනවා දැන් ඔය මගේ ඉන්නවා මේ මම ආච්චි අම්මා වෙන්නේ මගේ එතකොට අයියාගේ ෂෙල්ටන් අයියාගේ මට වැඩිමල් අයියාගේ පුතාගේ පුතා. එයා කියන ඒ විදිහට ටී තනුෂ්ක ගායන පෙරේරා කියලා එයා විශාරද කෙනෙක්. ඔව්. ඒ විදිහට සංගීත විශාරද තබ්ලා එයා ඒ විදිහටම ගායනා කරනවා. මට අක්කා කිව්වා එයා ඔව් ෂෙල්ටන් අයියාගේ සින්දු. ඉතින් මේ මගේ පවුලේ අනිත් අයියලාත් ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ සින්දු මේ තවත් කෙනෙක් ගායනා කරනවට අපි අකමැතිත් නෑ. හැබැයි අර විකෘති කරන්නේ නැතුව කියනවා නම් තමයි ඉතින් අපි කැමති. ඒක ලස්සනට අපිට අහන්න පුළුවන් අපි අහන්න පුළුවන්. දැන් සතීෂ් පෙරේරානේ ওই ටික කිව්වේ ගායනා කරේ. පව් ඉතින් ඒ ළමයා අහිංසක ළමයා ඒ ළමයාත් ඉතින් අකාලේ අපි සමුගත්තා. මොනවා කරන්නද ඉතින් ජීවිතේ ඔහොම තමයි. කොයි වෙලාවෙද කියලා අපිට කියන්න බෑනේ. අපි දැන් ඉතින් ගොඩක් වෙලා කතා කරන්නේ. අපි ඉතින් ප්‍රවීණා සමග මොහොතක් කිව්වට මොහොතකට වඩා කතා කරා. ඉතින් ඇත්තටම අක්කා වගේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකාරණියක් එක්ක අක්කා කාර්ය බහුල අවස්ථාවක අපිත් එක්ක මෙහෙම එකතු වෙලා මේ වගේ සාකච්ඡාවක් කරන්න ලැබුණා. හරිම සතුටුයි. අක්කට මොකද්ද හිතෙන්නේ ප්‍රවීණා සමග මොහොතක් ගැන? ඇත්තටම මම හිතන්නේ මේ ගොඩක් හොඳයි ප්‍රවීණ. මොකද ඇත්තටම දැන් අපි කලා ලෝකෙන් ටිකක් සමුගෙන ඉන්නේ. ඔව්. පැත්තකට වෙලා ඉන්නේ. මම නම් පැත්තකට වෙලා ඉන්නේ දැන් මගේ දුවට බබාලා දෙන්නෙක් ඉන්නවා. මම හිතනවා දැන් ඒගොල්ලොත් එච්චර කැමති නෑ. මම මේ තව ඉදිරියට කලාව කරගෙන යනවට. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ අච්චම් ඉක්මනට එන්න. දැන් කොහේ හරි අච්චම් ඉක්මනට එන්න. මම ඉතින් කියනවා හරි පුතේ දැන් මම ටක් ගාලා ගිහින් එනවනේ කියලා. ඒගොල්ලන්ගේ පොඩ්ඩක් අකමැත්තක් නිසා මම හිතුවා දැන් ටිකක් කලා ලෝකෙන් පොඩ්ඩක් අයින් වෙලා. ඒ කියන්නේ
ටෙලි නාට්‍ය කරන්නේ නැතුව අනිත් ඒවා මගේ කටහඬ පාවිච්චි කරලා මම ගුවන් විදුලියේ වැඩ කරනවා තාමත්. ඉතින් ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් අපි විවේක දැන් අපි තවත් කණ්ඩායමකට ඉඩ දෙන්නත් එපා. ඔව්. අපිම හැමදාම මේක යෙදිලා ඉන්න බෑනේ. ඉතින් මම ඒක නිසා තමයි හුඟක් වෙලාවට මම මේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මේ කලා මේ කටයුතු කරන අතරතුරේ ඒගොල්ලෝ කිව්වා මේ එක එක්කෙනාට කැමැත්තක් තියෙනවා නම් ඕගොල්ලෝ එක එක්කෙනා දර්ශන මොන හරි ෂෝ එකක් මොන හරි කරලා පෙන්නන්න. රූකඩ හඬ කැවීම. ඒක මම මතක් කරන්න ඕනේ. දැන් මම රූකඩ හඬ කැවීම ශිල්පිනියක්. ඒක උගත් දෙනෙක් දන්නේ නැහැ. ඒකත් මොකද මගේ අම්මත් එක්ක මම ගිහිල්ලා මගේ අම්මා තමයි ඉස්සෙල්ලා රූකඩ හඬ කැවීම කළේ. ඉතින් මම මේ අම්මගේ පස්සෙන් මමත් ගිහිල්ලා අර පොඩි චරිත මේ අර කලින් සඳහන් කරා වගේ වෙස්සන්තරයේ ක්‍රිෂ්ණ ජිනාගේ ඒ වගේ චරිත මට උස නෑ මම මේසෙකට නග්ගලා මයික්‍රොෆෝන් එකට පහත් කරලා රූකඩ හඬ කැවීම වලට ඒකෙන් මට අර දැන් පොඩි රූකඩයක් එහෙම නටව ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් මට කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම කලා ලෝකේ නොකරපු දෙයක් නෑ කියලා නැටුම් අංශයෙන්ුත්. ඉතින් මේ මොකද මේ සිංහ බාහුව කරනවා නම් අනිවාර්යයෙන්ම අපි නර්තනයේ යෙදෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා ඒ වගේ ඊට අමතරව මම මේ කරා කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී 2019 දී මේ ෂෝ එකක් කරා ස්වර්ණ කියලා ස්වර්ණ නමින් මම මේ ෂෝ එක කරේ ඔක්කොම ගීත සාහිත්‍ය දශක 4ක ආවර්ජනය ගායන රංගන නිවේදන ශිල්පිනී කියලා මේ මම ඒ කරේ මගේම ගීත මම එදා ගායනා කරපු ගීත ඔක්කොම නූර්ති ගීත. නමුත් නැතුව මම කාගේවත් ඒවා ගීත ගායනා කළා. එතකොට මේ ඒගොල්ලෝ කියනවානේ මේ අයියෝ මගේ සින්දුවක් නේ ඔය කියන්නේ අර. එහෙම ඕනේ නෑ. අපේ ගීත ගායනා කළා ඒවට ඕනේ තරම් අපිට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ගීත කලාවේ මේ නූර්ති ගීත ගායනා කරන්න පුළුවන් නම් අපිට ඕනේ තරම් තියෙනවා කියන්නේ. මට නම් පේන්නේ අක්කට තවත් ඉදිරියට දරුවන්ගේ අර බලපෑම් නිසා මිසක් නැත්නම් අක්කට තවත් රංගනයේ දෙන්න හොඳට පුළුවන්. ඇත්තටම පුළුවන්. ඉතින් නමුත් මම කල්පනා කරනවා දැන් අර විවේකී සුවයෙන් පොඩ්ඩක් දරුවොත් එක්කත් පොඩ්ඩක් ගෙවන්න ඕනේ කියලා. ඒ නිසා මේ මම එහෙම හිතලා තමයි ඒ අතර මට දැන් කලාභූෂණ සම්මානෙට හම්බෙච්ච නැති සම්මානයක් නෑ මම හිතන්නේ. මට කොහොම සම්මාන හම්බුණා. සතිස් චන්ද්‍ර දිරිසිංහ මහත්මයාගේ අර රජත සම්මානය. ඉතින් ඒ ඔක්කොම සම කලාභූෂණ තව ලැබිලා තින කොළොන්තුරු භූෂණ එමයි මම සමහර ඒවා මට අමතක වෙන ඒවා මම ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ. සරසවි නිර්මාණ ප්‍රසාද පූජා ඒ ඔක්කොම සම්මාන මට ලැබිලා තියෙනවා. ඒ නිසා මට යලිත් කියන්න තියෙන්නේ දැන් මට වෙන සම්මානයක් නම් අවශ්‍ය නැහැ. මට ඒ ඔක්කොමන්ට වැඩි මට වටිනවා මගේ මහ ජනතාවගේ සම්මානය. මම ඒක තමයි අදට අක්කව අමතක වෙලා නැහැ. ඔව් අදටත් අමතක වෙලා නැහැ. අනිත් එක මේ ඒ සම්මානය තමයි මට ලබා දෙන්න පුළුවන් හොඳම වටිනාම සම්මානය. වටිනාම සම්මානය. ඒතකොට මම අක්කෙන් ඇහුවේ. ඔව්. ප්‍රවීණා සමග මොහොතක් වැඩසටහන ගැන අක්ක දකින්නේ කොහොමද? ඔව් ඒක තමයි මම කිව්වේ ඇත්තටම හොඳ වැඩසටහනක්. හේතුව විශේෂයෙන්ම දැන් අපි අයින්ට වෙලානේ ඉන්නේ. දැන් මිනිසුන්ට මතක නැහැ. දැන් හුඟක් දෙනෙක් කුමාරි පෙර කිව්වත් සමහරු කල්පනා කරනවා එයා දැන් අයින්ට පිටරට ගිහිල්ලාද දන්නේ නැහැ. ඇයි මේ කලාවේ පේන්නේ නැහනේ. ඉතින් නමුත් ගුවන් විදුලිය ඇහුවොත් ගුවන් විදුලිය මගේ හඬ තාමත් යනවා. රූපවාහිනියේ මේ තාමත් හඬ කැවීම් කරනවා. ඉතින් ඒක නිසා මේ මතක රූපේ මතකේ ඒ මතකේ ඊට අමතරව ඉතින් මම තාමත් ටව හෝල් එකේ රංගනයේ යෙදෙනවා නිවේදන කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ මේක ඇත්තට මේක හොඳ වැඩසටහනක්. අර අපිට අතර පරණ දේවල් ඔක්කොම ආයි එකින් එක මේ දන්වලක් වගේ මතක් වෙනවනේ. අපි ආයි තාරුණ්‍යයට යනවා. ඒ කියන්නේ ප්‍රවීණ තාරුණ්‍ය අපි මෙතනින් හඳුන්වා දෙනවා. සැබවින්ම. මම හිතනවා ඇත්තටම මේ කෙනෙකුට අර අපි අසරණ වෙලා කලාලවෙන් සමුගන්නට කලින් අපිට සම්මාන සහතික කියන එක දෙනවා නම් අර ඒ මනුස්සයාගේ හිතටත් හොඳයිනේ.
ඒකයි ඒක මම කිව්වේ තමයි. මට නම් ඇත්තටම මේ ලැබිලා තියෙන සම්මාන මට අන්න හොඳටම ඒක ඇති. තමයි ප්‍රවීණා සමග මොහොතක් එකේ කරන්නේ. මොකද ඔව්. අපිට හැමදාම මේ ගමනේ ඉන්න බෑ. ඔව්. අපි අවුරුදු 1000කට ඇවිල්ලා නැහැ. ඔව්. අපි ඇවිල්ලා තියෙන්නේ හෙන කෙටි කාලෙකට. ඔව්. එතකොට මට මේ ඇල්බම් එකක් වගේ මේ තියෙන අපි ඔව්. මේ කරන ප්‍රෝග්‍රෑම් හරි වටිනවා. ඔව්. මොකද ඇත්තටම. මොකද අපිට මේ ඔබතුමීලා වගේ ජ්‍යෙෂ්ඨ අයත් එක්ක දවසක අපි මේ හිටියා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරා කියන එකම ඇත්තට සෑහෙන වටිනවා. ඒ වටිනාකම තමයි මට ඇත්තටම මේ වඩාත්ම අවශ්‍ය. ඉතින් ඒක දැකලා හරි අපිට සතුටු වෙන්න පුළුවන් අපි මැරෙන්නත් ඉස්සෙල්ලා. ඇත්තටම දැන් සමහරලාට මේ වැඩසටහන අපි කෙරුවත් මේ වැඩසටහන කවදා හෝ යන දවසට සමහරට අපි කලාවෙන් සම අරගෙන ඉන්න පුළුවන්. එහෙම නම් හිතන්නේ. ඉතින් ඒක නෑ ජීවිතේ විශ්වාස නෑ. ජීවිතේ කියන එක ඇත්තටම විශ්වාස නෑ. ඉතින් අපි හැම මොහොතම හිතන්න ඕනේ හෙට දවසේ අපි ජීවත් වෙයිද දන්නේ නෑ. මොකද ඔබතුමීලා වගේ ජ්‍යෙෂ්ඨ නිලියෝ නළු නිලියෝ දැන් ඇත්තට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් දකින්නේ අපි මේ මොනවාද ඒක කියන්නේ ජ්‍යෙෂ්ඨකමක් දකින්නේ නැහැ නළු නිලියන්ගේ. ගොඩක් රූපෙන් ලස්සන අය දකිනවා. නමුත් ඒව නිකන් ටික කාලේ ඒකේ වටිනාකමක් දකින්නේ නැහැ. දැන් ඒ කාලේ නිවේදිකාව වුණත් ඒ කාලේ නිලියෝ වුණත් හරි වටිනාකමක් දකිනවා. ඒවල ඒ වටිනාකම තමයි ඇත්තටම අපි මේ කතා කරේ. ඉතින් හරිම සතුටුයි ඔබතුමියත් එක්ක මෙච්චර වෙලා ඔබතුමියගේ පරණ සියලු දේ මම දැන් රුක්මනී දේවි මහත්මියත් එක්කත් ඉස්සෙල්ලා මැච් කරලා තියෙනවා. ඉතින් ඒවා හරිම වටිනවා. ඒව කතා කරන්න අපිට ලැබුණාට ඒ වගේම රජින්ත මංගල අයියා මංගල ෆර්නෑන්ඩෝ ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ මම විතරක් නෙමෙයි ඒ දෙන්නත් ඉන්නවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්න ඕනේ දැන් මගේ දුවගේ දෙන්නෙක් ඉන්නවා පොඩි දෙන්නෙක්. පොඩි එක්කෙනා තාම අවුරුදු 4යි. මින්දිතන ආයාගේ නම. පුතා විනුක් මෙච්චර ආනන්දයට යන්නේ 8 වෙනි වසරේ. පුතා නම් එච්චරම මේ රංගනයට කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ දියණිය පොඩි එක්කෙනා මින්දි සමහර වෙලාවට මං වගේ ඒ කියන්නේ අක්කගේ දියණිය අක්කා වගේ උන්නේ නෑ දුව නම් කැමැත්තක්ම නෑ. සඳුනිකා ඉන්දිවරි එයා කැමැත්තක් නැහැ. නමුත් එයා අර මම කෝපි කඩේ කරන කාලේ මේ කෝපි කඩේ දුවට මං හිතුවේ මාල්නී නගා ඒ චරිතේ මගේ දුව මේ මියුසියස් විද්‍යාලයේ පොඩි කාලේ ඒක ප්‍රසංගයක් තිබුණේ ඒකේ එයා තමයි හිටියේ. එහෙම කැමති වුණාට එයා දුවගෙන ඇවිල්ලා මට කිව්වා මේ අම්මේ මාව අරගෙන තියෙනවා මේ අර අම්මා එදා කරපු චරිතය තියෙනවා නේද? මොකද්ද පුතේ මේ ඇයි අම්මා කෝපි කඩේ කරේ? ඒ වගේම ඒගොල්ලෝ කෝපි කඩයක් හදලා මෙයා හිටගෙන ඉන්නවා. අර එහෙම කැමැත්තක් දැක්ුවට සාමාන්‍යයෙන් මම වගේ මොකද ඒගොල්ලෝ කියන්නේ අම්මේ මේ දැන් ඔය මොනවා කරුවත් අම්මේ අම්මලට ඊට පස්සේ කිසි දෙයක් නෑනේ අම්මේ. ඉතින් මම කියනවා දුව එහෙම නෑ. කිසි දෙයක් නෑ කියන එක නෙවෙයි. අපේ ජීවිතේ අපි යම් දෙයක් මොන හරි කෙනෙකුට අපිට කියවන්න හරි බලන්න හරි දෙන්න පුළුවන් නම් අපිට අපේ තරුණ කාලේ අමතක කරන්න බෑනේ. ඒ කියන්නේ අපිට තාමත් අපේ තරුණ කාලේ මැවි තියෙනවා. ඒක අපිට මොකක් හරි එකකින් බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි තාමත් තරුණයි කියන එක අපි හැම වෙලාවෙම ඉන්නේ. අනිත් එක දැන් මට ඇත්තට මට හුඟක්ම මේ මගේ මේ මෙච්චර දුරට මට කලාවට මේ එන්න පුළුවන් උනේ මගේ මහත්තයා රංජිත් යාපාද අල්විස් එයා මේ සර්පිනා වාදනය කරන්නේ මියුසික් කරන කෙනෙක් නිසා එයා මට මේ ගීත කුමාර දැන් අර මේ සින්දු ටික ඇවිල්ලා එන්න බලන්න කියලා ඒවා ගෙදරදී ඔක්කොම අපි බලාගෙන කරගෙන යනවා. එතකොට අපිට ලේසියි. ඒ කියන්නේ ඒ උදව්වක් තිබුණා. තියෙනවා. ඒ උදව්වක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මගේ කලාවේ මේ හුඟක් දුරට මට එන්න පුළුවන් වුණත් ඒක නිසා තමයි. පොඩි කාලේ මගේ අම්මා හිටියා. තාත්තා නැහැ. මගේ අම්මා හිටියා. මගේ මාමා හිටියා. දැන් ওই ගුවන් විදුලියෙත් ඇත්තටම මේ හුඟක් වෙලාවට මට ගුරුවරු විදියට තිලකරණසිංහ මට හුඟක් උදව් කළා තියෙනවා. කුසුම් පීරිස් නෝනා. එතකොට රම්‍ය ශ්‍රියානි මහත්මිය, චිත්‍රා කුමාරි පත්තපෙරුම මහත්මිය, පුණ්‍ය කුමාරි ලොකු ලියන ඒ අය තමයි මට අර කාන්තා වැඩසටහන් වලට මට කියලා දුන්නා. මම හිතන්නේ අක්කාගේ මම හිතන්නේ අක්කාට මේ ඉන්න විවේකී කාලේ අක්කට පුළුවන් පොතක් හදන්න අක්කා වෙනුවෙන්. ඔව් මම සමහර වෙලාවට මම කල්පනා කරනවා මම එහෙම දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින් මම හිතනවා දැන් අපි මැරුණට පස්සේ ඕක කවුද
ඕවා ගැන එහෙම කතා කියන්න එපා. දැන් මැරුණට පස්සේ මේ ජ්‍යෙෂ්ඨ කලාකාරිනියක් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. දැන් මැරුණට පස්සේ තමයි මං හිතන්නේ ওই කලාකාරිනියෝ කලාකරුවෝ ගොඩාක් මතක් වෙන්නේ ඔව්. මැරුණට පස්සේ. ඔව් ඇත්ත. ඉන්නකම් මතක් කරන්නේ නැහැ ඔව් කවුරු. ඒක ඇත්ත. මැරුණට පස්සේ තමයි වඩාත්ම මතක් වෙන්නේ. ඒක ඇත්ත. මට හුඟක් උදව් කරා ගුවන් විදුලියේත් ඔය තිලකලයන් මට හරියට උදව් කෙරුවා. කුසුම් අක්කා වුණත් ඔය මැරෙනකම්ම මේ හරියට උදව් කෙරුවා. කුසුම් අක්කා කියන්නේ හරිම නිහතමානී බොහොම මේ හරි සංවේදී කෙනෙක්. ඉතින් මටත් මන් දන්නේ මට පොඩි දෙයක් වුණත් මම ගෙදර ගිහලා ගොඩක් දුරට හිතනවානේ. ඇයි මට අර මිනිස්සයා ඒ විදිහට බැන්නේ. හැබැයි පස්සේ මම මේ මිනිස්සුත් තේරුම් කරලා දෙනවා. ඔයා ඊට පස්සේ තේරුම් කරන එක දැන් අපේ ගෙදර දුවලා කියන්නේ අම්මේ එහෙම නෙමෙයි අම්මේ මොනාරි කියනකොට අම්මා එක සැරේ කතා කරන්න ඕනේ. මම කියනවා නෑ පුතා එහෙම කරන්න ඕනේ නෑ. එහෙම අවශ්‍ය නෑ කියලා. අක්කගේ නිහතමානී ගතිගුණ වලට මම ගොඩාක් සතුටුයි. මොකද අක්කත් එක්ක මම කෝල් කරනකොට හරි නිහතමානීත්වයෙන් මගේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කිසිම මේකක් නැතුව හරි ප්‍රවීණ මම එන්නම් කියලා කිව්වා. ඉතින් ඒක මට වඩාත් අපි වගේ මම රංගනයේ හිතට දැන් මම රංගනයේ නැහැ. ඒතර අපි වගේ කෙනෙක්ට එහෙම සාධාරණයක් කරනකොට අපිව තේරුම් ගන්නකොට ඒක හරියම වටිනවා. ඉතින් ඔබ වගේ කලාකාරිනියක් සමග මෙතම වෙලාව කතා කරන්න ලැබීම ගැන මගේ වාග්යයක්. ඉතින් ප්‍රවීණ මම හිතන්නේ මේ වැඩසටහනට මට ආරාධනා කිරීම ගැන මම තුති පුද කර සිටනා. මේ ඒ වගේම දැන් මේ අනිකුත් අය අපිට සහාය දැක්වුවා අය. මොකද මේ අපි දෙන්නට විතරක් මේ වැඩසටහන කරගෙන යන්න බෑනේ. අනිවාර්යයෙන්. ඒක නිසා අනිත් අයගේ සහයෝගය අපි ලැබුණා. අපි එයාට තුති පුද කරමින් තවත් දවසක හමු වීමේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඇතුව තමයි මගේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් නවතින්නේ. බලමු අපි ආයෙත් එකතු වෙලා හම්බෙන්න ඕනේ. ඒකට ඒක හරි සතුටුයි. ඉතින් අක්කේ මේ මගේ වැඩසටහනට ආවට ඔයාට බොහෝම ස්තුතියි මේ ආරාධනා පිළිඅරන් ආවට. ආයුබෝවන්. අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සුබ දවසක්.